අපි ආඥා කරමු. සුදු බලවත් ද්වේපියාණන් වහන්සේ ඔබ වහන්සේගේ පාමුලට එන්න දුන්න කරුණාව ගැන ස්තුති කරනවා ස්වාමිනී. අපව මේ ස්ථානයට ගෙනාව නිසා ස්තුති කරනවා ස්වාමිනී. අපේ හැකියාවෙන් අප කවුරුත් ආවේ නැහැ. සුදාත්මයන්න් වහන්සේ අපව තෝරගෙන අපේ එකිනෙකාව අප වෙන් කරගෙන ඉන්න නිසා, උන්වහන්සේගේ ආදරය අප කෙරෙහි පවතින නිසා, අප වර්ධනය වෙනවා දකින්න උන්වහන්සේ ආස නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වර්ධනය වෙනවා දකින්න ආස නිසා, උන්වහන්සේගේ වචනයෙන් අප පෝෂණය කරන්න උන්වහන්සේ අප ගෙනා නිසා ස්තුති කරනවා අපි යන්නේ. ශුද්ධ බලවත් ද්වේපියාණන් වහන්සේ, දැන් ඔබ වහන්සේගේ වෙලාවයි. ඔබ වහන්සේ අපව සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභා කරලා අපව සම්පූර්ණයෙන් නොපෙනී යන්නට සලස්සලා, සුදාත්ම පියාණනි, ඔබ වහන්සේගේ සිංහාසනයෙන් එන්නව පණිවිඩය ස්වාමීන් වහන්සේ අපේ සිත්වලට වදින පිණසක්. හාලෙලූයා ස්වාමිනේ, ඔබ වහන්සේගේ බලයෙන් ස්වාමීන් වහන්සේ අපේ සිත්වල තිබෙනා වූ අපටම පාලනය කරගන්න බැරි සියල්ල ඉවත් වෙමින්, හාලෙලූයා රබස්සිකාතිරියා තිරියාරියා සුදාත්ම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ අධිකාරීත්වයට සියල්ල යටත් කරනවා ස්වාමිනේ. දැන් ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ ක්‍රියාව, ඔබ වහන්සේගේ තේජස ක්‍රියාත්මක වෙමින් පියාණනි, අපේ සිත් වෙනස් කරමින්, අපේ ජීවිත වෙනස් කරමින්, අපේ ජීවිත ආලෝකමත් කරමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කළා වූ සැලැස්ම ඔබ වහන්සේ දැන් ක්‍රියාත්මක කරන්න පියාණනි. සුද්ධ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ පාමුල අප බාර වෙනවා ස්වාමිනී. මෙන්න පියාණනි, ඔබ වහන්සේගේ වචනයෙන් ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න, ඔබ වහන්සේගේ වචනය තුලින් අපට කතා කරන්න, ඒ වචනේ අසන්නන් පමණක් නොවි පැවතී නැනවත්ව පළදරමින් ඔබ වහන්සේගේ ස්වරූපයට වර්ධනය වෙන්න අපට උදව් කරන්න. යේසුනි, දැන් අප එකිනෙකාට අපවම පෙන්වන්න පියාණනි. ස්වාමිනී, මට මාව පෙන්වන්න. සමිඳුනි, මට මෙමා පෙන්වන්න. ඒ කරුණ කොටගෙන අප වෙනස් වෙන්නත්, ඔබ වහන්සේගේ ස්වරූපයට ටිකෙන් ටික ලං වෙන්නත් අපට උදව් කරන්න පියාණනි. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ කරුණ කොටගෙන ඉල්ලා සිටිමු. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අපි තවත් දවස් 7ක ගමනක් යන්න ආරම්භ කරනවා. ස්වාමීන් වහන්සේත් එක්ක අලුත් ගමනක් යන්න ආරම්භ කරනවා. මේ ගමන යන්න ඉස්සෙල්ලා මම ඔබට කියන්න තියෙනවා මේකේ ගයිඩ්ලයින්ස් මොනවද කියලා. අපි ගමනක් යනකොට මැප් එකක් අරගෙන යනවා, රෝඩ් මැප් එකක් නේද? එහෙම නැත්නම් අපි පොඩ්ඩක් අතරමං වෙනවනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඒක බලලා අපි බලමු කොහොමද මේ ඉස්සරහට යන්නේ කියලා. අපි දන්නවා මේකේ ඔබට සමහරවිට මේ පත්‍රිකාව ලැබිලා ඇති. මේකේ අපි කොටස් 7කට මේ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ අපි කරන්න යනවා. පළවෙනි එක හැම විටම මා නිවැරදිද කියන එක තමයි පළවෙනි අද දවසේ. ගැටලු වලින් මා වෙහෙසටපත් වී සිටින්ද, ඒ වගේ මාතෘකා 7ක් තියෙනවා. මේකට කලින් ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ මම ඔබට යම් දෙයක් කියන්න ඕනේ. මිනිස්යන් වශයෙන් අපි හැම කෙනෙකුටම විශාල බලාපොරොත්තු තිබෙනවා. කවුරු හරි කියනවා නම් මට බලාපොරොත්තුවක් නැහැ කියලා, මට කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක් කියලා, මම හිතන්නේ ඒක හිතා ගන්න බැරි දෙයක්. මොකක් හරි බලාපොරොත්තුවක් තිබෙනවා. පුංචි ළමයෙක්ගෙන් ඇහුවොත් පන්තියේ පළවෙනියා වෙන්න නේද? නැත්තම් මොකක් හරි දිනා ගන්න. මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. ටිකක් වැඩි හිටියෙක් වෙනකොට, වැඩි වයසට යනකොට සමහරට හොඳට විභාගේ පාස් වෙන්න, විශ්වවිද්‍යාලයට යන්න, නැත්තම් තවන්ට සුදුසු සහකරුවෙක් හොයාගන්න, ඊට පස්සේ විවාහ ජීවිතය තුළ දරුවන් ලබන්න, දරුවන් ඉන්නකොට දරුවන්ට හොඳට උගන්වන්න, දරුවන්ගේ කටයුතු ඔක්කොම ඉවර කරලා සන්තෝෂයෙන් ඔවුන්ගේ ජීවිත සඵලවත් වෙනවා දකින්න, ගෙයක් දොරක් හදාගන්න, යාන වාහනයක් ගන්න, දරුවන්ව දීගෙට දෙන්න, නැත්තම් අසනීපයෙන් සුවය ලබන්න, මොනවා හරි දෙයක් තිබෙනවා. මේ බලාපොරොත්තු නැත්තම් අපි ජීවත් වෙන්නේ නැහැ.
මේ බලාපොරොත්තුව අපිව ජීවත් කරවනවා. බලාපොරොත්තුව අපිව ජීවත් කරවනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි. අපි බලාපොරොත්තු වෙලා ගමන් කරනකොට අපි බලාපොරොත්තු වෙන දේ සමහර විට සිද්ධ වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හිත තුල විශාල කලකිරීමක් ඇති වෙනවා. විශාල වේදනාවක් ඇති වෙනවා. මම මෙච්චර මහන්සි වෙලා මේ දේ කරලා මට ලැබුණේ නෑ නේද කියලා. දුකක් ඇති වෙනවා. මේ වෙහෙස දුකත් එක්ක ලැබුණාම මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? පළවෙනිම බලනවා කවුද මේකට හේතු උනේ. මම ප්‍රොමෝෂන් එකක් බලාගෙන හිටියා. තව කෙනෙක් ගිහිලා ආයතන ප්‍රධානියට කියලා මගේ ඒක නැති කරා. එහෙමනම් මම අර මිනිස්සයා එක්ක ජම්මන්ත වෛර වෙනවා. නේද? පළවෙනියට මම අටැක් කරනවා යාට. නේද? මෙයා තමයි මේක කරේ. ඒ නිසා අපිට බලාපොරොත්තු කඩවිච්ච තැන තික්තකමක් ඇති වෙනවා. මේ තික්තකම කාගේ හරි තුලින් යවන්න උත්සාහ කරනවා. කවුරු හරි පුද්ගලයෙක් තමුන් ළඟ ඉන්න මේකට හේතු වෙච්ච පුද්ගලයෙක් සමග තරහාවක් වෙලා යම් ප්‍රශ්නයක් ඇති කරගන්න. අපි හිතමු මෙහෙම කවුරුත් නැතුව මේ දේ වුණා කියලා. ඔබට හිතනවා බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න අමාරුයි. එතකොට මොකද කරන්නේ? ඔබට පේනවා බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න අමාරුයි කියලා. එතකොට ඔබ ගිහිල්ලා එක එක්කෙනාගෙන් උදව් ඉල්ලනවා. සමහර වෙලාවට ඔබේ කාර්යාලයේ ප්‍රධානියාගෙන් වෙන්න පුළුවන්, නැත්නම් යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්, කාගෙන් හරි උදව් ඉල්ලනවා. මේ කාටවත් උදව් කරන්න බැරි තැන මොකද්ද මිනිස්සු කරන්නේ? ගිහිල්ලා උදව් ඉල්ලනවා දෙවිවරුන්ගෙන්. ක්‍රිස්තියානි වන ඔබත් මමත් ස්වාමීන් වහන්සේගෙන් උදව් ඉල්ලනවා. ඇයි ඒ? බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට. දැන් ඌම යනකොට බලාපොරොත්තු කැඩුනහම නැති වුනහම මොකද කරන්නේ? අර අනිත් අයට ඔක්කොටම බනිනවා වගේම දෙවියන් වහන්සේටත් දොස් කියනවා. ඇයි දෙවියන්වත් මගේ දිහා බලන්නේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේටත් පේන්නේ නැත්තේ? මේ தત્ත්වය තුල සමහරක් අය දෙවියන් වහන්සේව අත්හැරලා යනවා. සම්බන්ධතාවය කඩා ගන්නවා. ඒ වගේ අවස්ථාවකදී අපි මොකක්ද කරන්න ඕනේ? අපිට අමතක වෙනවා. අපිට මතක් වෙනවා එකපාරට මේ මගේ ළඟ හිටපු මිනිස්සයා මට විරුද්ධ වුණා කියලා. මට තනිත් කෙනෙක් අරියාදු කළා කියලාත් මතක් වෙනවා. මට ස්වාමීන් වහන්සේත් මාව නොසලකුවාව කියලා හිතනවා. නමුත් අපිට අමතක වෙන බරපතල ලෙස අපට පීඩා කරන පුද්ගලයෙක් අපිට අමතක වෙනවා. පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. මේ කෙනෙක් තමයි නූල කරකවන්නේ, අනිත් එකන තමයි ඒක කරන්නේ. කවුද? මේ ප්‍රශ්නයත් එක්ක අපි දැන් පටන් ගමු. කවුද නූල කරකවන්නේ? කවුද කරන්නේ? කරකවන එක්කන දන්නවද? කවුද? දැන් මම කැමති මේ යන අතරේ ඔබෙන් ප්‍රශ්නත් එක්ක අහලා හැම යන්න. හරි? නැත්තම් නිකන් මම කියනවා බහගෙන ඉන්නවනේ නේද? කවුද නූල අදින එක්කන? හොඳ උත්තරයක් ආවා. සාතන් නේද? කවුද එනන් නටන එක්කන? මම. ඒ නිසා තමයි අපේ ප්‍රශ්නය වෙලාවදී අපි හැමෝටම බනිනවා. මට බනින්නේ නැහැ. මට බනින්නේ නැහැ. අනිත් ඔක්කොටම බනිනවා. දෙවියන් වහන්සේට පවා බනිනවා. සමහරක් වෙලාවට යක්ෂයටත් බනිනවා. එහෙම සමහරක් වෙලාවට තේරුණොත් මට බනින්නේ නැහැ. ඒ නිසා දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ හැම දෙයකටම හේතු වෙන වැදගත්ම පුද්ගලයා කවුද? මම. නේද? ඒ නිසා දැන් අපි දිහා බලන්න යනවා. අනිත් එක්කෙනා දිහා නෙවෙයි. මම මගේ දිහා බලන්න යනවා. ඒ නිසා තමයි මේ දවස් 7 අපි උත්සාහ කරන්නේ සමිඳුනි මට මාව පෙන්වන්න. අනිත් එක්කෙනා නෙවෙයි. ඇයි එහෙම කරන්නේ? එහෙම කරපු ගමන් මම ශක්තිමත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර නූල අදින එක්කෙනාට ඇදගන්න බැරුව යනවා. එතකොට මොකද වෙන්නේ? කැඩුනාව බලාපොරොත්තු නැවත ඉෂ්ට වෙනවා. පැහැදිලිද? ඒ නිසා බලාපොරොත්තු මාගේ අත්හැරිලා ඉන්නවනම්, බලාපොරොත්තු වලින් පරාජය වෙලා ඉන්නවනම්, හිතපු දේ සියල්ලම පරාජය වෙලා තියෙනවනම් දැන් ඔබට තියෙනවා ඒක රිවර්ස් කරගන්න. නේද? කොහොමද? මාවම බලයිනේ.
දැන් ඔන්න අපි යම් තැනකට ආවා මේක පටන් ගන්න ඉස්සෙල්ලා. දැන් කොහොමද මම මාවම බලන්නේ? ඔය සරලයි නේද? ඔය ගමනක් යන්න යනකොට එහෙම උදේ නැගිට ගමන් වෙඩින් එකකට යනවා නම් එහෙමම යනවද නෑ නේද? හරි? නැගිට ගමන් මෙහෙමම දුවන්නේ නෑනේ. හොඳට ලෑස්ති වෙලා කී පාරක්වත් කණ්ණාඩිය ගාවට ගිහිල්ලා නේද? හරි? කාන්තාවන් නම් ටිකක් වැඩි වෙලා ඉන්නවා. හරි? පුරුෂයන් උනත් ඉතින් වෙලාවක් ගත කරනවා නේද? මොකක්ද යන්නේ? කණ්ණාඩිය ගාවට යනවා. නේද? කණ්ණාඩිය ගාවට ගිහලා බලනවා. නේද? මම සුදුසුද මේකට යන්න? මම ඇඳගෙන ඉන්න ඇඳුම හොඳයිද නේද? ඒ වගේ මට මාව බලන්න ඕනේ නම් කණ්ණාඩියක් ගාවට යන්න තියෙනවා. මොකද කණ්ණාඩිය දේව වචනය. හරි? ඒකයි පත්‍රිකාව දාලා තියෙන සමුදුනි මට මාව පෙන්වන්න සොයමු විසඳුම මොකෙන්ද? දේව වචනය තුලින් කියලා. කණ්ණාඩිය දේව වචනයයි. දැන් පැහැදිලිද? අපි මේ දවස් 7 යන්නේ මේකට. අද දවසේ අපි බලනවා ඉස්සල්ලාම පළවෙනි කාරණාව. දැන් අපි වෙන දේවල් නෙමෙයි කතා කරන්නේ. ගොඩක් වෙලාවට අපි ස්වාමීන් වහන්සේ තුල බලයෙන් ශක්තිමත් වෙනකොට අපි ආත්මයන් වහන්සේගේ දීමනා ගැන ඔක්කොම දේවල් ගැන හුඟක් කැමතියි අහන්න. ගොඩක් දේවල් වලට කැමතියි. තාලෙන්ත දීමනා ඒව ගැන කතා කරන්න කැමතියි. නමුත් හොඳට මතක තියාගන්න ස්වාමීන් වහන්සේ තුල ගමන් කරනකොට වැදගත්ම දේ තමයි අපිට මේ උන්වහන්සේගේ කණ්ණාඩිය හරව ගන්න පුළුවන් නම් ඔබට ටැලන්ට් ලැබෙනවා, දීමනා ලැබෙනවා, හැම දෙයක්ම ලැබෙනවා. ඇයි ඔබේ වාජනය පිරිසුදු වෙනකොට වාජනෙට ඕන තරම් දේවල් වක් කරන්න ස්වාමීන් වහන්සේ සූදානම් වෙන නිසා. තේරුණාද? ඒ නිසා වාජනය පිරිසුදු කරගන්න තිබෙනවා. අපි අවංකව ස්වාමීන් වහන්සේ වෙතට යන්න තිබෙනවා. ඒ නිසා වෙන මේක කියන්නේ අරයට මෙයාට කියලා හිතන්න එපා. මේ එක එක කියන්නේ මමත් ඇතුළත් ඔබ හැම කෙනාටම. හරි? ඒ නිසා අපිට බෑ අනිත් අය දිහා බලන්න. මට මාව පෙන්වන්න කියලා නෑන්නේ නේද? මේ හැම එකක්ම මටත් වළංගුයි. හරි? ඒ නිසා මෙතන ඉඳන් යමු ස්වාමීන් වහන්සේ ගමන. දැන් අපි ආඥා කරමු ඉස්සල්ලා. ශුද්ධ බලවතාණෙනි අපිට අපිව පේන්නේ නෑ පියාණෙනි. ඔබ වහන්සේට අපිව පේනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ වචනේ නැමැති කණ්ණාඩියෙන් බැලුවාම අපිට පේනවා ස්වාමිනේ. අද දවසේ ඔබ වහන්සේගේ වචනේ අපි ඉගෙන ගන්න අතර ඉන්පසු මේ කණ්ණාඩිය පාවිච්චි කරන හැටි උගන්වන්න පියාණෙනි. ඒකෙන් දිනපතා බල වෙනස් වෙන්න අපිට පුළුවන්කම දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් මේ ලෙසන් 7 මම ඔබට යම් දෙයක් කියන එකද මම කැමති උනේ ඔබ දිගටම මේක කන්ටිනියු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. හේතුව මේක ඉවරුණාට පස්සේ ඒ දේව වචනේ කොටස ඔබ ප්‍රැක්ටිස් කරන්න තිබෙනවා. ඔබට ස්වාමීන් වහන්සේ දවස් 7ක් දෙනවා ප්‍රැක්ටිස් කරන්න. දවස් 7 ප්‍රැක්ටිස් කරලා එන්න ඊළඟ දවසේ පොඩ්ඩක් හරි හොඳ වෙලා තියෙයි. නේද? මේ හැම ලෙසන් එකක්ම උන්වහන්සේ තෝරාගත්ත දීපු ප්‍රායෝගික දෙයක් තියෙනවා මේ හැම එකකම. ඇක්ටිවිටි එකක් තියෙනවා. දැන් අපි බලමු පළවෙනි එක. පළවෙනි කාරණාව තමයි අපි බලන්නේ හැම විටම මම නිවැරදිද? හැම විටම මම කියන පුද්ගලයා නිවැරදිද? දැන් මේක තමයි පළවෙනිම ප්‍රශ්නේ. මේක අපේ ඔළුවේ තියෙනවා මම හැම විටම නිවැරදි කියලා. නේද? හැමතිස්සෙම හිතන්නේ මම නිවැරදි. අනිත් මිනිස්සයා තමයි වැරදි. නේද? ඒක ඔළුවේ තියාගෙනම තමයි ඕන එකකට යන්නේ. ඕනම ප්‍රශ්නයක් කතා කරන්නේ මම හරි. මම දරන මතය හරි. නේද? මගේ අධ්‍යාපනය හරි. මගේ පසුබිම හරි. ඔක්කොම හරි. ඒ පුද්ගලයා වැරදි. එකඟ වෙන්න පුළුවන් තැන්වලදී එකඟ වෙනවා. නැත්නම් අනිත් තැන්වලදී ඒ පුද්ගලයා නෙවෙයි මම හරි. දැන් මේක දේව වචනෙන් බලමු මොකද්ද කියලා. හිතෝපදේශ. ගොඩාක් ඒවා මේකේ තිබුණේ ආත්මයන් වහන්සේ මඟ පෙන්වුවා වූ දේවල් මම සටහන් කරගත්තා. සටහන් කරනකොට මට ගොඩාක් මෙසේජස් ආවේ මේ හිතෝපදේශයෙන්. හිතෝපදේශය තමයි මාක් කරගන්න කියලා දුන්නේ. ඒ ටික මම මාක් කරගත්තා. ඒකට හේතුවකුත් තියෙනවා. ඇයි ඒ? හිතෝපදේශ කවුද ලියලා තියෙන්නේ? සාලමෝන්. සාලමෝන්ට ඒ ප්‍රඥාව දුන්නා ස්වාමීන් වහන්සේ මේ අභ්‍යන්තරය හොයන්න. ඒක තමයි හිතෝපදේශේ ගොඩාක් ඒවා ලියවිලා තියෙන්නේ. ඒ නිසා බලමු මේ බයිබල් verses හිතෝපදේශ 16:2. ඔබට බයිබල් තියෙනවා නම් බලන්න. එහෙම නැත්නම් මේ සුමිත් සහෝදරයා මෙතන දායි මේකේ එකත් බලන්න පුළුවන්. තියෙනවද? 16:2. 16:2 බ්‍රදර්. කමන්නේ මම කියවන්න එහෙමනම්. මම කැමති කවුරු හරි බයිබල් තියෙන කෙනෙක් අක්මන්ට පෙරලා ගත්තොත් නැගිටලා කියවනවා නම්.
ඒක ආශිර්වාදයක් වෙනවා ඔබට. මටම ඒක ආශිර්වාදය ලබා ගන්නවට වඩා හරි. කවුරු හරි කෙනෙක් නැගිටලා කියන්නේ ඉක්මන හිතෝපදේශ 16:2. තාම ලස්සන පදයක් එතන කියන්නේ. මොකද්ද කියන්නේ? මිනිස්යන්ගේ අපි යෝ ඇසට පිරිසිදුව පෙනේ. නේද? ඊටාම ලස්සන දෙයක්. දැන් මෙතන දේවවචනේ කියනවා මිනිස්යාගේ සියලුම මාර්ග හරි බව තමුන්ට තේරෙනවායි කියන. නේද? හැම මිනිස්සෙකුට මේක පොදුයි නේද? මේක තමයි සාලමෝන් කියන්නේ. හැම කෙනෙක්ම ගත්තොත් සියලුම මාර්ග තමාගේ ඇසට පිරිසුදුව පෙනේ. මම දකින්න දේ හරි. නේද? මම දකින්න දේ හරි. අනිත් එක්කෙනා වැරදි සමහරක් තැන්වලදී මම හරි තැනදී එයා වැරදින්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක් තුලම පළවෙනි ලක්ෂණය තියෙන්නේ මොකද්ද? මම කරන දේ හරි කියලා. ඒක තුල විශාල මමත්වයක් එක්ක තමයි අපි ගොඩ නැගිලා තියෙන්නේ. ඒක නිසා අපි කැමති නෑ පුංචි දේවල් වලට පවා යටත් වෙන්න. සමහරක් අය මෙතන මේ පුටුව මෙතන තියන්න කිව්වමත් කැමති නෑ නේද? ලොකු දේපල බෙදා ගැනීම වගේව නෙවෙයි නේද? මල් වාසයක මෙතනට තමයි හොඳ කිව්වම නෑ ඒක නෙවෙයි මෙතනට තමයි හොඳ කියනවා නේද? නැත්තම් පුටුව මෙතනට නෙවෙයි අතනට හොඳයි නේද? එහෙමත් වෙනවා. සමහරක් වෙලාවට මේ පින්තූරය මෙතනට එල්ලන්න කිව්වොත් නෑ ඒක අතනට එල්ලන්න කියනවා නේද? පොඩි දේවල් නේද? ඒ වගේ දේවල් වෙනවා. සමහරට පැන්සලයක් ගත්තාම පැන්සලේ නෙවෙයි දරුවෝ අනිත් ළමයා ඒ පැන්සලේ මිල්ලනවා. මට තමයි මේකයි කියන්නේ. පුංචි දේවල් වල පවා මොකද්ද තියෙන්නේ? මම දරන මතය හරි කියන එක. දැන් මේක තමයි බරපතලම ප්‍රශ්නය. ගොඩාක් යාඥා කරන අයගෙන් බැලුවාම 60%ක් විතර තියෙන ප්‍රශ්න තමයි මම දරන මතය හරිද? අරයා කියන එක එකක් නෙවෙයි මම කියන එක හරි කියලා. එක දවසක් එක ප්‍රසිද්ධ දේවදාසෙක් අපේ සභාවට අයිති කෙනෙක් නෙවෙයි නුවර ප්‍රදේශයේ වෙන කෙනෙක්. ඒ දාසයා දවසක් කතා කරලා එයා කතා කරලා කිව්වා බ්‍රදර් මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕවර් ද ෆෝන් මට ප්‍රේ කරන්න කියලා. ඉතින් මම අහුවා මොකද්ද කියලා. මම කිව්වා කියන්න මම ඒ අතරදී ප්‍රේ කරන්නම් කියලා. එතකොට එයා කිව්වා බලන්න බ්‍රදර් මගේ වයිෆ් මෙන්න මෙහෙමයි මම කියන කිසි දෙයක් අහන්නේ එයා හරිම මේකයි මම මේ සේවය කරනවා අර කරනවා මේවා කරනවා මම හැමතැනම කරනවා මේ මනුස්සයාට ඒක කිසි දෙයක් නැහැ කියලා. කිසි එකකට උදව්වක් නැහැ කියලා. මම කිව්වා මම යාඥා කරන්නම් ඔයාට ඔයා දවස් 3කින් ආයෙ කතා කරන්න කියලා. පහුවෙන්ද වයිෆ් කතා කරා. මන් දන්නේ මෙයාගේ වයිෆ් කියලා. එයාවත් දෙන්නව මම දැකලා නැහැ තාමත්. මේ වයිෆ් කතා කරලා මට මේ කවුද නම්බරේ දුන්නේ කියලා කතා කරලා ඉවරගෙන බ්‍රදර් මගේ මහත්තයා මෙහෙමයි ටිකක් වෙලා කියනකොට තේරුණා අර ඉස්සලා කියපු එක්කිනගේ ලක්ෂණ වගේ පොඩ්ඩක් තියෙනවා. මම ඇහුවා කවුද කියලා. ඒකට කිව්වහම මේවා මගේ මහත්තයා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට මේ කේසස් දෙකම ස්වාමීන් වහන්සේ දුන්නානේ. මම මේ දෙකම තියලා ආඥා කරා. පහුවෙන්ද දවස් 3කට පස්සේ ආයේ මහත්තයා කතා කරා. මහත්තයා කතා කළා බ්‍රදර් මේ මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මගේ වයිෆ් වෙනස් කරන්න ඕනේ නේද කියලා. මම කිව්වා සහෝදරයා ඔයා වෙනස් වෙන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ කියන්නේ ඔයා වෙනස් වෙන්න කියලා. ඔයයි වරද්දගෙන තියෙන්නේ. ඔයා ස්වාමීන් වහන්සේගේ නාමය දරමින් එයාට ප්‍රේම නොකර ප්‍රේමය ගැන උගන්වනවායි කියලා. ඒතකොට ටිකක් වෙලා කතා කරන්නේ සද්දයක් නැහැ. එහෙමම තියලා තිබ්බා ෆෝන් එක. තරහ වුණාද දන්නේ. නමුත් ඔන්න ඕකයි සත්‍යය. ඒ නිසා මතක තියාගන්න අපිට උගන්වන්න පුළුවන් ලස්සනට ඇවිල්ලා දේශනා කරලා නේද? ගෙදර ගිහිල්ලා ඉවරලා කෑ ගහගෙන රණ්ඩු කරගන්නවනම් අත පහක වැඩක් නැහැ ඒක නේද? ඒ නිසා තේරුම් ගන්න වචනය මාංශමත් වෙන්න තිබෙනවා. වචනය හරියට ජීවත් වෙන්න තියෙනවා. අපි කියන දේම සිදු වෙන්න තිබෙනවා. ඒ නිසා ඒකෙදි පළවෙනි කාරණාව තමයි මම කියන එක හැමතිස්සෙම හරි කියන මතය. මේකට ඉඩ දෙන්න එපා. අපි බලමු කොහොමද මේක වෙනස් කරන්න කියලා. මේ වෙනස් කරන විදියකුත් තියෙනවා, වෙනස් කරන ෆෝමියුලා එකකුත් තියෙනවා. හරි? හැබැයි මේක කරලා බලන්න තියෙනවා. දැන් ඒ වගේම තව පොඩි දෙයක් තියෙනවා. ඒක ඉන්දියාවේ හිටිය තාපසයෙක්. මේ තාපසයා මේ සාමාන්‍ය මිනිසෙක්, එයා තාපසයෙක් වෙන්න ඉස්සෙල්ලා එයා දවසක් පාරේ යනකොට දැක්ක මිනිස්සෙක් ඇවිල්ලා
පීයක් කරගෙන මිනිස්සෙකුට ඇන්න. අනිනව දැක්ක ගමන් මෙයා බැලුවා මේ මිනිස්සගේ ඇඟට ඇන්න ලී ආවා එහෙම වැටුණා. පොලිසියෙන් ඇවිල්ලා අහක හිටපු මිනිස්සෙක් අල්ලගෙන ගියා. ඒ ළඟ හිටපු මිනිස්සෙක් අල්ලගෙන ගියා. දැන් මෙයා කිව්වා පොලිසියට නෑ වැරදි එයා නෙවෙයි යන්නේ අර එනපු මිනිහා දිව්වා. නෑ මෙයා තමයි කියලා මිනිහාව අල්ලගෙන ගියා. අල්ලගෙන ගියාට පස්සේ ගිහලා නඩු දාලා එහෙම යනකොට මොකද උනේ? මෙයා කිව්වා නෑ මම මගේ සල්ලි වයදම් කරලා මේ පුද්ගලයා වෙනුවෙන් කතා කරනවා. මොකද මගේ ඇස්වලට දැක්කා මම දන්නවා මේ මිනිහා නිවැරදි කියලා. මේ මිනිහා ධර්මිෂ්ඨ මිනිස්සෙක්. ඒ නිසා මම මෙයා වෙනුවෙන් වියදම් කරනවා. එයා වියදම් කරා විතර නෙවෙයි එයා වෙනුවෙන් යාඥා කළා. අන්තිමේදී මොකද උනේ? උසාවිය තීරණය කළා මේ පුද්ගලයා හිරේට නියම වුණා. නියම වුණාට පස්සේ ආ දෙවියන් වහන්සේට යාඥා කරන එකත් අත්හැරලා ඔක්කොම කළා තාපසයෙක් වෙලා ස්වාමීන් වහන්සේට විරුද්ධව ගිහිල්ලා ඔහු වෙනම ක්‍රිස්තියානි ආගමිනුත් අයින් වෙලා ගිහිල්ලා තාපසයෙක් වෙලා වනගත වුණා. මේක සත්‍ය කතාවක්. අවුරුදු 2කට පස්සේ මේ පුද්ගලයා ගිහිල්ලා එක තැනක මේ වතුර තිබහ නිසා බිම හාරනවා. හාරනකොට වතුර ටිකක් බොන්න මිනියට කටු තියෙනවා. එයා ගිහිල්ලා තව තැනක් කෑරුවාම එතනත් කටු. 7 පළක් කෑරුවාම 7 පළේම මිනියට කටු තිබුණා. එතන මෙයාට හඬක් කියනවා. නුඹ ධර්මිෂ්ඨයයි කීවා ඕ මිනිස්සයා විසින් මරණ ලද 7 දෙනාගේ මිනි දැන් නුඹ දුටුවයි කියන. මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සයා අරයව මැරුවේ නැති වුණාට එයා 7 දෙනෙක් මරපු එක්කෙනෙක්. පැහැදිලිද මේ කතාව? ඔහුට පෙනුණා හරි. නෑ මේ මිනිස්සයා හරි. මට පෙනෙන විදිහට මෙයා හරි කියලා. නේද? නමුත් සත්‍ය ඒක නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න අපි දරන මතය හැමතිස්සෙම හරියන්නේ නෑ. අපි දකින්න දේ හැමතිස්සෙම හරියන්නේ නෑ. අපේ ඇහැට පෙනෙන දේ, දකින්න දේ, ස්පර්ශ කරන දේ හැමතිස්සෙම හරියන්නේ නෑ. ඒකට හේතු ගොඩක් තිබෙනවා. නිසා මේක මුලාවට ඔබ අහු වෙනවා නම් ඔබ ස්වාමීන් වහන්සේ තුළ ඔබව දකින්න බැරි වෙනවා. දෙවෙනි කාරණාව තමයි පළවෙනි කාරණාව හැම විටම හරියද කියලා හිතන එක. දෙවෙනි කාරණාව තමයි කිලුටුකම සෝදා නොගැනීම. අපි දන්නවා අපි තුල පාපයක් තිබෙනවා. අපි දන්නවා මේ වැඩේ වැරදි කියලා. වැරදි කියකේ දැනත් මොකද කරන්නේ? ඒකම කර ඔහේ ඉන්නව දන්නේ නැහැ වගේ නේද? මේක භයානක බරපතල තත්ත්වයක්. මේකෙන් රෝග වෙනවා, ලෙඩ වෙනවා, ආත්මය දුර්වල වෙනකොට ඔබ කරන කාර්යය හරියන්නේ නැති වෙනවා. ඔබේ ව්‍යාපාරය දියුණු වෙන්නේ එක බංකලොත් වෙනවා. ඔබේ දරුවන් අසනීප වෙනවා. ඔබ කරන දේවල් පරාජය වෙනවා. එතකොට ඔබ හිතනවා මොකද්ද වැරද්ද කියලා. නේද? ඔබ හිතනවා දේවදාසෙක් ගාවට ගිහලා යාඥා කරපුවා හරි කියලා. එහෙමම වෙන්නේ නැහැ. හිත ඇතුලේ මේ දේ තියෙන තාක්කල් පිටින් යාඥා කරලා වැඩක් නැහැ. ඒක සහෝදරයෙක් කතා කළා ගියා මට එයාට වෙනුවෙන් යාඥා කරන්න කියලා. එයාගේ තාත්තා එයාට මට කතා කළා කියනවා බ්‍රදර් මේ සහෝදරයා වෙනුවෙන් මගේ පුතා වෙනුවෙන් යාඥා කරන්න මෙහෙම කියලා. මට ටක් ගාලා ස්වාමීන් වහන්සේ කිව්වා ඔහු තුල යම් දෙයක් තියෙනවා. මං කෝ ඔයාගේ පුතාට කියන්නේ ඊළඟ දවසේ රෑ 9ට කතා කරන්න කියලා. අද වෙනතුරු කතා කරේ නෑ. තාත්තා කියනවා පුතා වෙනුවෙන් යාඥා කරන්න කියලා. පුතාට යාඥා කරන්න කතා කරන්න බෑ. ඇයි? ඔහු තවමත් පාපේ ඇලී ගැලී ඉන්න නිසා. ඔහුට වෙනස් වෙන්න ඕනේ නැති නිසා. හොඳට තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ තුල නිකම්ම අර මැජික් එකක් වගේ යාඥා කරලා උත්තර ගන්න එකක් නෙවෙයි මේක. අපිට වෙනස් වෙන්න බැරි නම් ස්වාමීන් වහන්සේ වෙනස් වෙන තුරු බලාගෙන ඉන්නවා. ඒ නිසා කිලුටුකම සෝදා ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙන්න ඕනේ. අපිට වරදින්න පුළුවන් ඕන තරම්. නමුත් දැන් ස්වාමීන් මට මෙතන වැරදුනා මම නිවැරදි වෙන්න ඕනේ කියන ආසාව තියෙන්න ඕනේ. ඒක එහෙම වුණොත් පරණ කතන්දර ඔක්කොම ඉවරයි. නේද? ආයෙ ස්වාමීන් වහන්සේව ගන්නවද නැහැ? ඔක්කොම ඉවරයි. ඒ බලනවා දේව වචනයක හිතෝපදේශ 30:12. හිතෝපදේශ 30:12. කිලුටුකම සෝදා නොගැනීම. ඔන්න දෙවෙනි කාරණාව. මම මේ ඔබට මේ ඔක්කොම වල ඊළඟ දවසේ එනකොට මේ ටික ලියලා දෙන්නම්. හරි? මේ ටික ඔක්කොම ඔබට කොලයක් හදලා දෙන්නම්. මේ නෝට්ස් වගේ හදලා. හරි? එහෙම කරලා දෙන්නේ මොකටද දන්නවද? ඊට පස්සේ දවසේ එනකොට ඒක මතක තියාගෙන එයි කියලා.
නේද? ඒ නිසා එහෙම හදලා දෙන්න. ඒතර ඔබ ඒකෙත් තුලත් යම් දෙයක් ඉගෙන ගන්නවා නේද? නැත්තම් නෝට් එක ගහන්න වෙලා යන නිසා. බලන්න කියන්න කවුරු හරි හිතෝපදේශ 10 12. මේක දාලා තියෙනවා. හරි. තමුන්ගේ කිලුටුකම සෝදාන දෙමු නමුත් Taman පිරිසුදු යයි සිතන්නා වූ પરම්පරාවක් ඇත්තේ. නේද? කිලුටුකම සෝදලා නැහැ. ඒව එහෙමම තියෙන අතර හිතනවා මම තමයි පිරිසුදු හොඳම මිනිස්සයා නේද? මම හොඳ මිනිස්සෙක්, යහපත් මිනිස්සෙක් නේද? මේ මටත් ඇතුළත් මේ මම කියන්නේ. හරි? ඉතින් ඒ නිසා මම තමයි හොඳ මිනිස්සයා, ධර්මිෂ්ඨ මිනිස්සයා නේද? හැබැයි කිලුටුකම තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කිලුටුකම සෝද ගන්න නැතුව එතනින් එහාට යන්න බෑ. එක දවසක් පාරේ යනකොට එක මේ පොහොසත් මිනිස්සෙකුට පිස්සෙක් හම්බුණා. ටිකක් මානසික රෝගියෙක් හම්බුණා. මෙයා හම්බුනහම මෙයාට ඇහුවා මෙයා එක පාරටම මෙහෙම යනකොට මේ පුද්ගලයා ළඟට එනකොට මොකද කරේ? නහය වහගෙන පැත්තකට වුණා. මේ මානසික රෝගියා නහය වහගෙන පැත්තකට වුණා. ඉතින් මෙයා මේ ළඟට ගියා උදව් කරන්න ගියේ. එහෙම නහය වහගෙන දිව්වා. ඉතින් මෙයාට තේරුණා මොකක් හරි රෝගයක් තියෙනවා මේ මනසට උදව් කරන්න ඕනේ කියලා මෙයා කොහොම හරි ඇල්ලගෙන ගිහලා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නලා එහෙම ඇහුවා. එතකොට ඇහුවාම මොකක්ද හේතුව? මේ පුද්ගලයා හරිම අපවිත්‍රයි. ඒ මානසික රෝගියෙක්නේ. ਉਹ හරියට නාන්නේ නැහැ. එහෙම අපවිත්‍රකමක් තියෙනවා. නමුත් ඒ නිසා ඔහුටම ඔහුගේ අපවිත්‍රකම දැනෙනවා. හැබැයි ඔහු හිතන්නේ ඒ අපවිත්‍රතාවය එන්නේ අනිත් මිනිහාගෙන් කියලා. ඔහුටම තේරෙනවා ඔහු තුල තියෙන අපවිත්‍රකම. හැබැයි ඔහු හිතන්නේ කවුරු හරි ළඟට එනකොට ඒක එන්නේ ඒ පුද්ගලයාගෙන් කියලා. ඒ නිසා ඔහු දුවනවා. මේ පාපයේ ස්වභාවයත් මෙන්න මේක තමයි. අපි තුල ඒක තියෙනවා. අපි ඒක වහගෙන ඉඳිමින් අපි හිතන අනිත් මනුස්සයයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒ නිසා කිලුටුකම සෝදා නොගන්න પરම්පරාවක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. හැම තිස්සෙම කොතනද වැරදුනේ කියන එක ඊටාම සරලව තේරුම් ගන්න. නේද? අද දවසින් දවසට යනකොට මෙන්න මෙතන වැරදුනා ස්වාමිනේ මට කමා වෙන්න මාව නිවැරදි කරන්න අලුත් කරන්න එච්චරයි. ඒතර ඉවරයි. නේද? දවසින් දවස යනකොට කුණු එකතු වෙන්නේ නැහැ. හරි? ඒ නිසා මේ කිලුටුකම නැති කිරීමේ කාර්යය කවුද කරන්නේ? කාටද කරන්න පුළුවන්? මේක තමයි අපිට තියෙන වටිනාම සහතිකය. වෙන කාටවත් නැති ක්‍රිස්තියානි දරුවන් වශයෙන් ඔබ පිළිගන්න ස්වාමීන් වහන්සේ පිළිගන්න දරුවන් නැත්තම් පිළිගන්න බලාපොරොත්තු වෙන දරුවන් වශයෙන් ඔබට තිබෙන වටිනාම දේ තමයි අර පාපේ කුණු ගොඩ සෝදා ගැනීමේ හැකියාව ඔබට තිබෙන නිසා. එහෙම කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අනිත් මිනිස්සු වගේම ඔහොම පාපයට යනවා. සමහරක් අය හිතන්නේ මොකද්ද? පව් 100ක් විතර අද දවසේ කරනවා. නේද? ඒකට හරියන්න පින් 100ක් කරනවා. හරි? පව් 100ක් වුණා නෑ පින් 100ක්. ඒ දෙක කැන්සල් ඔෆ් වෙනවා නේද? හරි. මුකුත් නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙමනම් මිනිස්සෙක් පව් කෝටියක් විතර කරලා පුතාට කියනවා දානයක් දෙන්න කෝටි 10ක කියලා. නේද? හරියයිද වැඩි? එහෙම වෙන්නේ නෑ. පාපය කියන එක පින් වලින් මකන්න බෑ. පැහැදිලිද? පාපය පින් වලින් මකන්න බෑ. ඒක එහෙමම තියෙනවා. ඒක පැටව ගහනවා වගේ වර්ධනය වෙනවා. වේගේ පාපය රෝගයක්. මම නිතරම ඔබට කියන එක අයවතත් කියන්නම් හබ්දිස්සිය අපිට රායතිස්සිය එම්බිරසාවක් එහෙම හැදුනොත් මොකද කරන්නේ? ටක් ගාලා පිරිටන් එකක් හරි මොන හරි අරගෙන නිදා ගන්න නැතුව කම්මැලිකමට නිදා ගන්නවා. හෙට උදේ වෙනකොට මොකද වෙන්නේ? කොත්තමල්ලි බීලා හරියන්නේ නැහැ. පිරිටන් එකට ආන්සර් කරන්නෙත් නැහැ. ඊට ડોක්ටර් ගාවටම යන්න වෙනවා. ඇයි අර සුළුවෙන් තියෙන වෙලාවේ නොසලකීම නිසා. ඒකයි මෙතන කියන්නේ පාපයේ කිලුටුකම තියෙන වෙලාවේදී ඒක සලකන්න. තමුන්ගේ කිලුටුකම සෝදාන නොදෙමු නමුත් තමන් පිරිසුදු වෙයි සිතන්නා වූ પરම්පරාවක් ඇත්ත. මේක භයානක රෝගයක්. මේක තමයි අපිට පේන්නේ නැති රෝගය. අපි හිතනවා අපි හරි කියලා. නමුත් අපි වැරදි. අපිට ගොඩක් වැරදි තිබෙනවා. ඒකට තමයි ඕනේ මෙන්නේ ඩීප් ප්‍රයාස ඕනේ වෙන්නේ. තවත් निराहाර යාඥාව ඕනේ වෙන්නේ. निराहाර යාඥාව තුළ ඇතුළට යන්න ඕනේ වෙන්නේ. මෙන්න මේ වලට. අපි බලන්න සමහරව निराहाර යාඥා කළා මගේ රස්සාව හම්බුන්නේ නැහැ නේ. ඒ නිසා මම निराहारව ඉඳලා කොහොම හරි රස්සාව ගන්නවා. ඒකට නෙමෙයි මේකට යෝනේ වෙන්නේ निराहार යාඥා.
තේරුණාද? ද්‍රව්‍යමය ජයග්‍රහණයට නෙමෙයි මේ වලට යොමු වෙන නිරාහාර යාඥා. තේරුණාද? ඒ නිසා අභ්‍යන්තරයේ තියෙන කුණු අයින් කරගන්න ගැඹුරෙන් පල්ලෙහාට යන්න වෙනවා. ඒක තමයි යුදෙව් සෙනග මොකද කරේ? ගෝණි රෙදි ඇඳගෙන අලු තවරගෙන නේද? මනස්ථාපනය වුණා. ඇයි මේ වගේ යට තියෙන කිලුටුකම් ඉවත් කරගන්න පිණිස. ඒ නිසා හොඳට මතක තියාගන්න කිලුටුකම සෝදානු ගැනීම. තුන්වෙනි කාරණා අද කවසේ අපි කාරණා 9ක් බලන්න යනවා. තුන්වෙනි කාරණාව වැරදි වලින් පිරි ජීවිතය. ඒක අපි බලමු හිතෝපදේශ 21:8. හිතෝපදේශ 21:8. වරදෙන් බර වූ අයගේ මාර්ගය ඊට ඈදය. එහෙත් පිරිසුදු අයගේ ක්‍රියාව ඍජුය. වරදෙන් බර වූ අයගේ මාර්ගය ඈදය. අර සමහරක් වෙලාවට හොඳටම බීමත් වෙච්ච කෙනා කියනවා ඔයා මොකද මේ හෙලවෙන්නේ නේද? එයා මම කෙලින් යනවා එයා හෙලවෙනවායි කියලා. ඒක පුද්ගලයෙක් හොඳටම බීමත් ගෙදරකට ආවලු. එයාගේ ගෙදරට එන්න. ගෙදරට ඇවිල්ලා ඉවලා කළුවරේ ඇවිල්ලා අර යතුර දාන්න බලනකොට අර හොඳටම බීමත් නිසා එයාට අර යතුර දාන්න බෑ. ඉතින් එතකොට මෙයා මෙහෙම කරලා බලනකොට බැන අනිත් අයටත් එතකොට එහා ගෙදර ළමයෙක් ඇවිල්ලා උදව් කරනකොට ගාලු බලන්න මේ මල්ලි මේ දොර ඇද වෙනවනේ හැමතිස්සෙම. දොර එල වෙනවනේ හැමතිස්සෙම කියලා. ඔහු බීමත් ඉන්නේ නේද? ඔහුට පේන්නේ අනිත් පැත්තට. ඒ නිසා හැමතිස්සෙම පාපයෙන් බර වෙච්ච මිනිස්යාගේ ජීවිතය ඇද වෙනවා. ඇද වෙනවා කියලා කියන්නේ ඔහුට ජීවිතයේ අරමුණකට යන්න බෑ. ඇද වෙනවා කියන්නේ ඒකයි. අපි කෙලින් යනවා කියන්නේ මොකද්ද? යම් තැනක් අපිට ඈතින් පේනවා නම් අපි ඒ තැනට යනවා නේද? ඍජු මාර්ගයක් කියලා කියන්නේ අපිට බලාපොරොත්තුවක් තියෙනවා අපි ඒකට යනවා. නුඹ ඇද වෙනවා කියන්නේ මොකද්ද? මේ බලාපොරොත්තුෙන් මෙහෙන් යනවා. ආයෙ මෙහෙට යනවා නේද? මෙහෙම යන්නේ zigzag වගේ. නේද? හරි? පැත්තට යනවා. මෙහෙට ගිහලා ආයෙ හැරිලා එනවා. අරමුණක් නැහැ. ඇයි ඒ? වරදින් පිරුණා වූ ජීවිතයක්. පාපයේ තියාගෙන ඉන්නා වූ ජීවිතයක්. පාපයේ ගැඹුරු තැන් හෙලි කරගන්නේ නැති ජීවිත. මෙන්න මේ වගේ ගමන් කරනවා. එක සමහරක් අයට මේ හැම සිද්ධියක්ම පේන්නේ පාපයේ පැත්තෙන්. එක ළමයෙක් දවසක් තරඟයකට ගිහිල්ලා ජයග්‍රහණය කරලා ගෝල්ඩ් මෙඩල් එකක් අරගෙන ආවා. දැන් මේ මල්ලි ගිහිල්ලා ගෝල්ඩ් මෙඩල් එක අරගෙන ආවම දැන් මේක අම්මා හැමෝටම පෙන්නනවා මෙන්න මෙහෙමයි මේ මගේ පුතා මේ පළවෙනියා වුණා එහෙම. ඉතින් අර ලොකු අයියා කිසි දෙයක් කරන්නේ නැති ඔහු හැම තැනම රස්තියාදු වෙන පුද්ගලයෙක්. ඔහු මේක බැලුවා. ඔහුට එක පැත්තකින් ඊර්ෂ්‍යාවක් තිබුණා. ඔහු බැලුවා අනිත් එක මේ ගෝල්ඩ් මෙඩල් එක කීයක් වටිනවද කියලා. දවසක් බලනකොට අම්මා අර කබඩ් එකේ තිබිච්ච මෙඩල් එක නැහැ. ඇයි? ඔහු ඒක රත්තරන් බඩු කඩේට ගිහිල්ලා දීලා. අර දරුවාගේ දක්ෂකම නිසා ලැබිච්ච දේ ඔහුට පේන්නේ මොකක් වශයෙන්ද? ද්‍රව්‍යමය වටිනාකම. ඇද දේ පේන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ආත්මිකව ඔබ වර්ධනය වෙනකොට දේව වචනය තුල වර්ධනය වෙනකොට ඔබට හැම දෙයක්ම හරියට පේන්න ගන්නවා. හරියට පේන්න ගන්නවා. ඔබට ඔබේ භාර්යාව හොඳට පේන්න ගන්නවා. ඔබේ ස්වාමි පුරුෂයා හොඳට පේන්න ගන්නවා. ඔබේ දරුවන්ට හොඳට ආදරය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතය හොඳට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඔබ රැකියාව කරන තැන හොඳට කරන්න පුළුවන් වෙනවා. ඇයි මේ ඇතුලේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ කරුණාව නිසා. ප්‍රශ්න එනවා, අමාරුකම් එනවා. නමුත් ස්වාමීන් වහන්සේ හරි කෙලින් ගෙනියනවා. අපි වැනෙනවා එහෙට මෙහෙට. නමුත් ස්වාමීන් වහන්සේ අපිව අල්ලගෙන මේ පැත්තට වැටෙනකොට මෙහෙම අල්ලගෙන යනවා. අර පොඩි කාලේ බයිසිකල් පදින්න යනවා වගේ. නේද? බයිසිකල් එක නැග්ගහම නේද? යනකොට මෙහෙම වැනෙනකොට බය නැහැ. මොකද පිටිපස්සෙන් කවුරු හරි අල්ලගෙන යන නිසා. නේද? ඒ නිසා යනවා. හැබැයි අපි වැනි යන්නේ. නමුත් අපි කෙලින් ඉලක්කයකට යනවා. එනිසා මතක තියාගන්න වරද කිරීමේ සිත තියෙනවා නම් අපිට හැම දෙයක්ම වැරදියට පේන්නේ. ඒකයි සමහරක් අයට කොච්චර යාඥා කරත් ඒවල ප්‍රතිඵල දකින්න බැරි වෙලා තියෙන්නේ. ඇයි දන්නවද? යාඥා කරන්න ඉන්නේ මොකක්ද දන්නවද? මම මේක කරලා දෙන්න නේද? සම එක්කෙනෙක් ඇවිල්ලා අහනවා බ්‍රදර් මට මේ කියන්න පුළුවන් ද ඊළඟ දවසේ මේ කවදද මේක හම්බ වෙන්නේ?
මං කිව්වා ශාස්ත්‍රයක් අහන්න දාවේ. ඔය ශාස්ත්‍රයක් අහන්න නම් ගිහලා තැනකට ගිහලා ශාස්ත්‍රයක් අහන්න කියලා. ඒ කියන්නේ යාට ඕනේ මෙහෙම කොහොම හරි ලැබෙන මේ දවස් ලැබෙන අර දවස් ලැබෙන. සමහරක් වෙලාවට කියනවා අරයට මොන හරි වෙන්න කියලා. එහෙමත් කියනවා සමහරක්. ඇයි ඒක එක්ස්ට්‍රීම් ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක අන්දමන්ද වෙලා අන්තිමේදී නේද? මේකමයි හිතාගෙන ඔළුවේ තියෙන්නේ මේක. කොච්චර වුණත් ඒක අයින් කරන්න බෑ. ඉතින් අතේ තියෙන සල්ලිත් වේදම් කළා කාට හරි අහු වෙනවා නේද? පඳු රත් දීලා සල්ලිත් අරගෙන කුකුලෙකුත් දීලා ඔක්කොමත් කරලා අන්තිමේදී මුකුත් නැහැ. එහෙම වෙන්නේ ඇද මාර්ගයේ ගමන් කරනකොට. හොඳට තේරුම් ගන්න. ක්‍රිස්තුස් වහන්සේ අපිත් එක්ක ඉන්නකොට උන්වහන්සේ අපේ කෙලින් මාර්ගයේ ගෙනියනවා. ඊළඟට අපි තේරුම් ගන්න ඕන එකක් හැම විටම අපි හරිද? අපේ පාපේ කිලුටු අපි සෝද ගන්නවද? වැරදි වලින් පිරි ජීවිතයක් අපිට නොපෙනෙන අපිව බැඳිච්ච යම් දෙයක් තිබෙනවා නම් අපිව ස්ටික් කරලා තියෙන යම් දෙයක් තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්න අපිට ඕනේ නම් නිදහස් වෙන්න ඕනේ. සමහරක් අය තමුන්ගේ රස්සාව ඒකට බැඳිලා තියෙනවා. ඒ නිසා තමුන් ඒකටම ඇදිලා යනවා. තම රස්සාවෙන් තොර ලෝකයක් නැහැ. නේද? ඒතර අපිට ඔක්කොම පේන්නේ රස්සාව වගේ. නේද? තමුන්ගේ ගෙදර වැඩත් පේන්නේ රස්සාවේ විදියට. තමුන් ගෙදර පරිපාලනයත් අර ඔෆිස් එකේ පරිපාලනය වගේ යනවා. එතන ටයිම් මැනේජ්මන්ට් කරන එක මෙතන ටයිම් මැනේජ්මන්ට් කරනවා. එහෙම එකක් නැහැ. තේරුණාද? ඒ නිසා හොඳට මතක තියාගන්න එතන එකක් මෙතන එකක්. කොහෙටවත් ස්ටික් වුණොත් එතනින් එහාට යන්නේ නැහැ, ඇද වෙනවා පාර. ඒ නිසා අපේ ජීවිතේ කොහේ හරි තැනක අඩුවක් තියෙනවා නම් හදාගන්න. මම වැඩි බැඳිලා තියෙන්නේ කොතනටද? එතනින් වෙනස් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබ හරි මාර්ගයේ, කෙලින් මාර්ගයේ ගෙනියනවා. හතරවෙනි කාරණය නිවැරදි ජීවිතයක ලක්ෂණ. අපි දකිනවා ඒකේ හිතෝපදේශ 27. හිතෝපදේශ 27. දැන් අපි කිව්ව ඇද මාර්ගයේ ගමන් කරන අය නේද? පාපය සහ දුර්වලකම හිතට ආවම මගේ ඔළුවේ වැඩ කරන්නේ මට ගයක් හදා ගැනීම විතරක් නම් මොකද වෙන්නේ? මම ඒකට ස්ටික් වෙනවා නේද? එතකොට මොකද වෙන්නේ? මම ඒකටම ඇලෙනවා. එතකොට මට යන්න තියෙන මාර්ගය නෙමෙයි ගේ පැත්තටමයි යන්නේ මම හැමදාම. තේරුණාද? එතකොට මම ඇද මාර්ගයේ යනවා. මට අවශ්‍යතාවය මොකද මම කරන්න ඕනේ? ස්වාමීන් වහන්සේට බාර දීලා උන්වහන්සේ කරන බව විශ්වාසයෙන් යාඥා කරන්න. එතකොට මොකද වෙන්නේ? මම යනවා ස්වාමීන් වහන්සේ එක්ක. උන්වහන්සේ මගේ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම ඉටු කරනවා. ස්වාමීන් වහන්සේට බාර දීලා මම යනකොට උන්වහන්සේ ඉටු කරනවා. එතකොට ඇද මාර්ගයේ ගමන් කිරීම ගැන කිව්වා. මෙතනත් ඒ වගේ වෙන එකක් කියනවා. තමාගේ ඇද නැතිකමින් හැසිරෙන්න ධර්මිෂ්ඨයෙක්. ඒ කියන්නේ ඇද මාර්ගයේ යන්නේ නැත්තම් මිනිස්සෙක් කවුද? ධර්මිෂ්ඨ මිනිස්සෙක්. ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති. ඒ ධර්මිෂ්ඨකම ඇති වුණාම තමුන්ට විතරක් නෙවෙයි තමුන්ගේ දරුවන්ටත් ආශිර්වාද ලැබෙනවා. තේරෙනවද? සමහරක් වෙලාවට අපිට ආශිර්වාද ලැබිලා තියෙන අපේ පරම්පරාවේ අයගේ ඔබට ආශිර්වාද ලැබිලා තියෙන සමහරට ඔබ නිසා නෙවෙයි. ඔබේ දෙමව්පියෝ ධර්මිෂ්ඨව හිටපු නිසා. සමහරක් වෙලාවට අපි දන්නවා සමහරක් තැන්වල ගොඩාක් අපේ ක්‍රිස්තියානි දෙමව්පියන් ඊට ඉස්සෙල්ලා පරම්පරාවේ නේද? හරි විශ්වාසයක් තිබුණා. හරි ඇදහිල්ලක් තිබුණා. හරි ආඥාවක් තිබුණා. මේ මිනිස්සුන්ගේ ආඥාවල නිසා, ඒ ධර්මිෂ්ඨකම නිසා අපි අද භුක්ති විඳිනවා යමක්. නේද? අපි ඊට පස්සේ හිතනවා මේක අපිට ලැබුණේ මගේ හොඳකම නිසා තමයි මට ලැබුණේ කියලා නේද? මගේ හොඳකම නිසා නෙවෙයි අර මිනිස්සුන්ගේ හොඳකම නිසා අපිට ලැබිලා තියෙන්නේ. නේද? අද දවසේ මම මෙතන ඇවිල්ලා ඔබට දේශනා කරන්නේ කොහොමද? ඇයි? මගේ අම්මා තාත්තත් මම ඉපදෙන්න ඉස්සෙල්ලා මේ දෙව්සෙත් කියන නම දාන්න කියලා තීරණය කළා දෙවියන් වහන්සේට කැප කරනවා කියලා හිතපු නිසා. නේද? මගේ දෙයක් නිසා නෙවෙයි මම මේ ගිහිලා රස්තිය අදුවෙමින් ඉඳලා ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ආඥාවට උත්තර දීලා මාව ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ගෞරවය ඒ මිනිසුන්ටයි තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට ලැබෙන දේ අපේ දෙමව්පියන්ගෙන් අපේ සහෝදරයන්ගෙන් තවත් අයගෙනුත් එක්ක ලැබෙලා තියෙනවා. ඒ වගේම ඇද නැති මාර්ගයේ යන මිනිස්සයා මොකද්ද? ධර්මිෂ්ඨ මිනිස්සෙක්.
ධර්මිෂ්ඨ මනුෂ්‍යයා කියන දේ වචනේ තව තැනක තියෙනවා. ධර්මිෂ්ඨකම නැති ලයවැස්ම පැලඳ ගන්න කියලා. ලයවැස්ම දැම්මහම මොකද වෙන්නේ? පපුව ආරක්ෂා වෙනවා. නේද? කෙලින්ම අර කඩු ෆයිට් එකේදී කෙලින්ම පපුවට තමයි යන්නේ නේද? ධර්මිෂ්ඨකම තියෙනවා නම් මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඇද නැති මාර්ගය කියලා කියන්නේ කොහෙට හරි අපි ස්ටික් වෙලා තියෙනවා නම් දැන් කල්පනා කරන්න අපි එකිනෙක අපිවම ඉවැලුවේට් කරගන්න ඕනේ. මට ඔළුවේ හැමතිස්සෙම තියෙන්නේ මගේ මේ මල් පාත්තිය ගැන නම්. හරි? මගේ කාර් එක ගැන නම්. මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්නේ නේද? ගෙදර මේ සෙටි එක ගැන හරි මොනවා හරි එකක් නම් නේද? නැත්තම් ළමයාගේ අධ්‍යාපනයේ විතරයි නම්. ඒවයින් ස්ටික් වෙලා නම් ඉන්නේ වෙනස් වෙන්න ඕනේ. නේද? ස්වාමීන් වහන්සේට බාර දෙන්න උන්වහන්සේ ඔක්කොම සියල්ල සම්පූර්ණ කරනවා. ඔබේ දරුවට ආශිර්වාදයක් නැතුව යනවද? නෑ. ඇයි ඒ? ඇද නැතිව යන මිනිස්සෙක් දරුවන්ට ආශිර්වාද ලැබෙනවා. අනිවාර්යයෙන්. නේද? ඔබේ දරුවා ඔබ හිතනවට වඩා හොඳින් සමත් වෙනවා. ඔවුන් කරන කාර්යයන් ඔවුන් සමාජය ඉහළට යනවා. ඇයි ඒ? ඔබ ධර්මිෂ්ඨ නිසා. ඔබ ඇද නැති මාර්ගය යන නිසා. ඒ නිසා මෙන්න මේකයි මතක තියාගන්න තියෙන්නේ. අපි උත්සාහ කරනවා අපි ඇද මාර්ගයේ ගිහිලා හරි කමන්නේ ළමයින්ව කොහොම හරි හරියට යවන්න. එතන මොකද වෙන්නේ? අපිත් වැටිලා ළමයිනුත් වැටිලා. නේද? ඒ නිසා අපි ඇද මාර්ගය යන්න ඕනේ අපි කෙලින් මාර්ගය යමු. ළමයින්වත් ස්වාමීන් වහන්සේ කෙලින් මාර්ගය ගෙනියනවා. නේද? ඒ නිසා බලෙන් පොවන්න බෑ දේව වචනය. බලෙන් මිනිස්සුන්ට යාඥා කරවන්න බෑ. තේරුණා? අපි හිතනවා කාණ්ඩයක් කොහොම හරි යාඥා. එහෙම කරන්න බෑ. ස්වාමීන් වහන්සේ අපි තුලින් ක්‍රියා කරනකොට ඒක වෙනවා. තේරුණා? ඒ නිසා හැමතිස්සෙම උන්වහන්සේ කොහේ හරි තැනක ස්ටික් නොවි ඉස්සරහට යනකොට උන්වහන්සේ තල්ලු කරගෙන යනකොට මහත් දේ සිද්ධ වෙනවා. හතරවෙනි පස්වෙනි එක. එතකොට අපි මේක දකිනවා නිවැරදි ජීවිතයක ලක්ෂණ. ඇද නැති කමින් ගමන් කරාම හොඳම උදාහරණය මොකද්ද? දේව වචනේ දන්න. හොඳ එක්කෙනෙක් ඉන්නවා මේ යටතේ පීඩා මැද්දේ සියලු දේ කවුද? කවුද? යෝ නේද? යෝ සියලු පීඩා මැද්දේ ඇද නැති මාර්ගයේ කෙලින්ම ගමන් කරා. නමුත් සියල්ල නැති වුණා ඔහුට නේද? නමුත් අන්තිමේදී මොකද උනේ? ඔහුට සියල්ල ලැබුණා. සියල්ල ඔහුට ලැබුණා. ඔවුන්ගේ දූවරු පුත්‍රයන් ඔක්කොම ලැබුණා. සියලු දේ ඔහුට නැතිම හැම දෙයක්ම ලැබුණා. ඇයි ඒ? ඔහු සියලු පීඩා මැද්දේ ඇද නැති මාර්ගයේ ගමන. ඔහු කිව්වා ඔහුගේ භාර්යාව කියනවා ඔබ දැන් තවත් විශ්වාස කරනවද? දෙවියන් වහන්සේ ශාප කරලා මැරෙන්න දැන්. නේද? එහෙමයි දෙවියන් වහන්සේ ශාප කරලා මැරෙන්න දැන් කිව්වා. එතකොට බැන්න එයාගේ භාර්යාවනේ ඔයා දන්නේ නැති දේ ගැන කතා කරන්නේ නැතුව ඉන්න. අපිට හොඳ දේ දෙවියන් වහන්සේ දෙනවා නම් මේ පීඩා මැද්දේ උන්වහන්සේ අපි සමග ඉන්නවායි කියලා. ඒ වගේ හොඳ මාර්ගයක් අපිට උන්වහන්සේ තුල මඟ පෙන්නලා තියෙනවා. ඊළඟට අපි බලමු පස්වෙනි එක. මිනිස්යාගේම හරි මාර්ගය. මිනිස්යන් කල්පනා කරනවා මේක තමයි හරිම මාර්ගය කියලා. සමහරක් අය හිතනවා කීප දිනක් එකතු වෙලා හොඳට සාකච්ඡා කරලා ඔක්කොම කරලා තීරණය ගත්තා මේක තමයි හරි මාර්ගය කියලා. නේද? හරි මාර්ගයල හොඳට ප්ලෑන් එකක් ඇඳලා ඒ ඔක්කොම හොඳයි බිස්නස් වැඩවලට. තේරුණාද? නමුත් එදිනදා ජීවිතේට මේක පටලව ගන්න එපා. අපි ටයිම් මැනේජ්මන්ට් ගැන උගන්වනවා, ලෙක්චර් කරනවා. නමුත් මෙතනදී ඒක නෙවෙයි. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් ටයිම් වේස්ට් කරන්න වෙයි. තේරුණාද? ඇයි ඒ? ටයිම් වේස්ට් කරන්න වෙයි ඔබේ භාර්යාව එක්ක ළමයි එක්ක නේද? නැත්තම් මොකද වෙන්නේ? රිලේෂන්ෂිප් එක දුර්වල වෙනවා. නැත්තම් අර ඔෆිස් එකක් වෙනවා ගෙදර. ඒකයි ගොඩක් වෙලාවට ඉන්නේ මිනිස්සුගේ ප්‍රශ්න. එතන එකක් මෙතන එකක්. ගොඩක් වෙලාවට දකින්නවා මිනිස්යන් හරි කියලා හිතන මාර්ගේ කෙලවරට ගියාම මොකද්ද තියෙන්නේ? මරණය. වෙන කිසි දෙයක් නෙවෙයි තියෙන්නේ. මරණය. ඒක අපි දකිනවා හිතෝපදේශ 16:25. අන්න. මිනිස්යාට හරිව පෙන්වන මාර්ගයක් ඇත. ඒත් ඒ කෙලවර නම් මරණය. දේව වචනේ කියනවා පාරවල් දෙකක්. නේද? මොකද්ද පාරවල් දෙක? මොකද්ද? ඔව් පටු මාර්ගයයි පළල් මාර්ගයයි. මේ පටු මාර්ගය සහ පළල් මාර්ගය කියන ඇත්තම සම්මානසේ තුල හොඳ පැහැදිලි කිරීමක් ලැබුවා දවසක මේක ගැන. මම හිතාගෙන හිටියේ මේ පටු මාර්ගය හා පළල් මාර්ගය කියන එක පොඩි පාරක් මෙහෙම තියෙනවා. තව මහ පාරක් තව එකක් තියෙනවා කියලා. එහෙම තමයි මගේ ඔළුවේ තිබුණේ. මොකද යාඥාව තුළ මේක ගැන මෙනෙහි කරන ස්වාමීන් වහන්සේ තාම ලස්සන දෙයක් පෙන්නුවා. ඒක තමයි පටු මාර්ගය
මෙහෙම උඩට යනවා. පටු මාර්ගයේ මෙහෙම උඩට යනවා. පළල් මාර්ගයේ ඊටාම වේගෙන් හොඳ ලොකු එකක් පහළට යනවා. එතන මොකද වෙන්නේ? මේ දෙකම එක සමතල තැනක නෙවෙයි තියෙන්නේ. අර පටු මාර්ගයේ පටු විතරක් නෙවෙයි මොකද්ද වෙන්නේ? කන්ද නගින්න තියෙනවා. හරි? කන්ද නගිනකොට මොකද වෙන්නේ? තමුන්ගේ බර උස්සගෙන යන්න වෙනවා. ඒකයි යේසුස් වහන්සේ කියන්නේ යමෙක් මා පස්සේ එන්න කැමති නම් තමාගේ කුරුසේ රැගෙන මානු වේවයි කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මේ පටු මාර්ගයේ නිකම්ම පටු නෙවෙයි. මේක නැගගෙන තමුන්ගේ බරත් උස්සගෙන උඩට යන්න තියෙන අමාරු ගමන. ජීවිතේ සියලු බරත් එක්ක අපිට උඩට යන්න වෙනවා. ඒ අතර අනිත් අයට මොකද වෙන්නේ? පළල් මාවතේ ඊටාම නිකම්ම යැවෙනවා. නේද? පල්ලමේ යනකොට ආයාසයක් වුණොත් ඔහේ යැවෙනවා නේද? නිකන් ඔහොම යැවෙනවා. හරිම පහසුවෙන් යනවා. යන්නේ කොහෙටද? විනාශයට. අරගේ අමාරුවෙන් ගිහිල්ලා ඉවල නැග්ගාම මොකද වෙන්නේ? උඩ තැනකට යනවා. එතකොට සියල්ල පේනවා. සියල්ල දකිනවා. පැහැදිලිද? ඒක දේවවචනේ දෙකම එකතු වෙන තැනක් තමයි මේ පදේ. ඒ කියන්නේ තමාගේ කුරුසේ රැගෙන උඩට එනවා නම් කුරුසේ කියන්නේ තමාගේ ජීවිත ප්‍රශ්න සියල්ල අරගෙන මේ පටු මාවතේ යන්න තිබෙනවා. ඒ නිසා මිනිස්සයා හරිව කියලා හිතන දේ මොකද්ද තියෙන්නේ? කෙලවර මරණයයි. මරණය කියලා කියන්නේ ඔබ හිතන්න බලන්න ඉතින් ඕන කෙනෙක් මැරෙනවනේ හරියට හිටියත් කියලා නේද? ආත්මිකව සදාකාලයටම මරණයටපත් වීම. සදාකාලයට මරණයටපත් වීම. ඒ කියන්නේ මොකද්ද? ආයේ නැගිට්ටත් යන්නේ සදාකාල විනාශයට. ඕකයි මනුෂ්‍යයාගේ උත්සාහයෙන් සැලසුම් කරන්න එපා කියලා කියන්නේ. ඊයේ මාත් එක්ක මට මුණ ගැහුණ පුද්ගලෙක් අවුරුදු 12කට ඉස්සෙල්ලා එක තැනකදී මුණ ගැහිච්ච පුද්ගලෙක් අවුරුදු 12කට පස්සේ ඊයේ මගේ ගෙදරට ආවා. ඔහුගේ ජීවිත කතාව කියාගෙන ගියා. පැය 2ක් විතර ඔහු කතා කරා. ඔහු කියනවා මට මෙතන වුණා, මෙතන වුණා, මෙහෙම වුණා කියලා. උල් ස්වාමීන් වහන්සේ තුළ හොඳ විශ්වාසවන්ත මිනිසෙක්, මනෝවිද්‍යාඥයෙක්, යම්කිසි තැනක හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඔහු කතා කළා බ්‍රදර් මට මෙන්න මෙතන වැරදුනා කියලා. වැරදුනේ මොකක්ද? ස්වාමින් වහන්සේ තුල තීරණය ගන්නේ නැතුව ස්වාමින් වහන්සේට එතනදී කිව්වා ඔබ වහන්සේ කැමති දෙයක් නෙවෙයි මට මේක කොහොම හරි කරලා දෙන්න කියලා. ස්වාමින් වහන්සේගෙන් හැමදේම ආශිර්වාද ලැබපු ඔහුගේ මානසික තෘෂ්ණාවට අහු වෙලා කිව්වා මට මේක කොහොම හරි කරලා දෙන්න කියලා. ස්වාමින් වහන්සේ නිශ්චල වුණා. ඔහුට ඒ දේම ලැබුණා. අන්තිමේ ඒක තුලම ඔහු දැන් පීඩා විඳිනවා. ඒ නිසා මතක තියාගන්න මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගය මරණය කරා සදාකාල විනාශය කරා යනවා. 6 වෙනි එක. හිතෝපදේශ 21:4. වැරදි මාර්ගයේ යන්නාට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දකිනවා අහංකාර බැල්මද උඩගු සිතද යන දුෂ්ටයන්ගේ පහන් පාපය. මේ වැරදි මාර්ගයේ අනේක කෙනාටත් පහනක් තියෙනවා. නේද? මාර්ගයේ පේන්න එපා කොහොම හරි වැරදි වුණා. නේද? පාරේ මොකක් හරි තියෙන්න එපා එළියා. එයාටත් තියෙන ආලෝකයක්. අර පටු මාර්ගයේ අනේකලාට තියෙන ආලෝකය මොකද්ද? ඔන්න කියන්න බලන්න. හරි. තව කෙනෙක් දන්නවද? හරි. ඇහුන් නැත්තම් කියන්න බලන්න තව කෙනෙක්. මොකද්ද? හරි. වචනය නේද? මාගේ වචනය නුඹේ පාදවලට පහනක්ය මාවතට එළියක්ය. මාගේ වචනය නුඹේ පාදවලට පහනක්ය මාවතට එළියක්. ඇයි එහෙම කියන්නේ? දෙකක් කියන්නේ. මාගේ වචනය දෙවිදියක ආලෝකයක් දෙනවා. හිතලා බලන්න මේ ඔක්කොම පාරේ ලයිට්ස් දාලා තියෙනවා හොඳට. හරි? අපේ වාහනේ ලයිට් නැත්තම් මොකද වෙන්නේ? හරි? පාරේ එක ලයිට් කණුවක් ගාවින් නම් අනිත් එක හැතැම්ම භාගයක් නම් තියෙන ওই මැද්දේ මිනිහෙක් පැන්නොත් නේද? මොකද වෙන්නේ? හැප්පෙනවා. එහෙනම් පාරේ ලයිට්ස් ඕනේ නේද? ඒ වගේම මොකක්ද ඕනේ? අපේ වාහනේත් ලයිට්ස් තියෙන්න ඕනේ. අපේ වාහනේ ලයිට් තියනවා කියමු හොඳට නේද? පාරේ ලයිට් නැහැ. එතන මොකද වෙන්නේ? අපි යනවා හදිස්සියේ පේන්නේ වලක් වැටෙනවා වාහනේ නේද? එහෙනම් වචනය නුඹේ පාදවලට පහනක්ය. ඒ කියන්නේ නුඹේ වාහනේට තියෙන එළියක්
නේද? යන්නේකට. ඒ වගේම මාවතටත් එළියක් තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ short term and long term කියන එක. ඒ කියන්නේ දේව වචනය මේ ජීවිතේට සදාකාල ජීවිතයට දෙකටම පහනක් කියන එකයි කියන්නේ. පැහැදිලිද? සම්පූර්ණ පහනක්, සම්පූර්ණ ආලෝකයක්. දැනටත් තියෙනවා, සදාකාලටත් තියෙනවා. මෙතනත් පහනක් තියෙනවා. මොකද්ද? දුෂ්ටයන්ටත් පහනක් තියෙනවා. දුෂ්ටයන්ට තියෙන පහන මොකද්ද? ඔවුන් ඒක පහනක් නෙවෙයි, ඒක තියෙන්නේ මොකද්ද? පන්දමක්. හරි, පන්දම් අල්ලගෙන යනවා නේද දුෂ්ටයන්? හරි. ලංකාවේ ඊටාම බහුලව දැකිනා නේද? පන්දම් කිව්වම නේද? ඒක තමයි ඒගොල්ලෝගේ ආලෝකය. ඒකත් අල්ලගෙන එහෙම යනවා ඉතින්. විනාශය කරා යනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න, වැරදි මාර්ගයෙන් යන්න පාපේ පවතින. ඒ වගේ උදාහරණයක් තමයි කවුද? යූදස්. යේසුස් වහන්සේ 12 දෙනෙක් තෝරගත්තා, යූදස්වත් තෝරගත්තා නේද? යූදස් තෝරගෙන ඉවරලා යූදස් දැක්කනේ යේසුස් වහන්සේ ලෙඩ සුව කරනවා නේද? මලවුන් නැගිටන ඔක්කොම දැක්කා. දැක්කහම මොකද උනේ? දැන් මිනිස්සු ගොඩක් කියනවා මේ මිනිස්සුකින් කීයක් හරි ගාණක් ගන්නෙ කොහොමද? අන්න ඒක තමයි නේද? ඒක තමයි බැලුවේ. ඒ මනුස්සයා ස්වාමීන් වහන්සේ ගාවට එනකොට ඒක සුව කිරීම ඒවා උන්වහන්සේ කරගත්තා. කීයක් හරි මට ගන්න පුළුවන්ද කියන එක තමයි යූදස් බැලුවේ. නේද? යූදස් හැමතිස්සෙම බැලුවේ අනිවාර්යයෙන්ම තමුන්ගේ පාපයේ වැරදි මාර්ගයෙන් ගිහිලා දෙයක් ලබා ගන්න. මේ ලක්ෂණය අපිට එන්නේ ලොකුවට නෙවෙයි, පොඩි ඒවලට එනවා. දැන් ගෙහාසි කියන එක්කෙනා අර එලිෂා නාමන්ගේ කුෂ්ඨ රෝගය සුව කරාට පස්සේ මොකද උනේ? ඒ ටික ඔක්කොම බඩු ටික අරගෙන යනවා නේද? ඇවිල්ලා එලිෂා ගාවට ඇවිල්ලා කියන මේ බඩු ගන්න ඔබතුමා ඕන එකක් ගන්න කියලා. එලිෂා කියන මට එකක්වත් එපා. ඕවා ඔක්කොම අරගෙන යන්න කියලා. ගෙහාසිට දැන් ඉවසන්න බෑ. ගෙහාසි කියන්නේ එලිෂාගේ වැඩකාරයා නේද? අපරාධනේ මේ මනුස්සයා අතටම ගෙනල්ලා දීලා එකක්වත් ගත්තේ නෑනේ. ඉතින් දැන් හිතනවා ගණී කියලා ගත්තේ නෑ. ටිකක් කළා යනවනේ මොකද උනේ? ගෙහාසි යනවා. ගිහලා කියනවා මගේ ස්වාමියා කිව්වා මේ පොඩ්ඩක් මොනවා හරි අරගෙන එන්න කියලා. නේද? චුට්ටක් අරගෙන එන්න කියලා. නේ ඕනතරමක් ගන්න. ඉතින් මිනිහා පුළුවන් තරම් අරගෙන එනවා. එනකොට එලිෂා අහනවා ගෙහාසි කොහෙද ගියේ? කියනවා නෑ මම මෙතනට ගියා. මගේ ආත්මය නුඹත් එක්ක ගියා ඒ වෙලාවේ. මම දැක්කා නුඹ කරපු දේ. නුඹට දැන් මේ බඩුත් එක්ක කුෂ්ඨ රෝගයත් ගනින් කියලා. නාමන්ගේ තිබිච්ච කුෂ්ඨ රෝගයත් දැන් නුඹ පිටට එනවා. අන්තිමේදී මැරෙන්නේ කුෂ්ඨ රෝගියෙක් හැටියට. නාමන් නැවිලා සුවය ලබාගෙන යනවා. ගෙහාසි කුෂ්ඨ රෝගියා වෙලා මැරෙනවා. ඒ නිසා මතක තියාගන්න පොඩි දෙයකට ඉඩ දෙන්න එපා. යම් දෙයක් අපේ හිත තුල වද දෙනවා නම්, යම් දෙයක් අප පාපයට යොමු කරනවා නම් ඒකට ගොඩක් කල් දෙන්න එපා. ගොඩක් කල් ඉඩ දුන්නොත් ඒක ඩිවලොප් වෙලා අමාරු තැනකටපත් වෙනවා. ඒක කාන්තාවක් දවසක් කතා කරලා කිව්වා. එයා පොඩි ප්‍රශ්නයක් එයාට තිබිච්ච එකක් තුල එයා ගිහිල්ලා එයා ලොකු වරදකට වැටිලා එයා දවසක් කතා කරලා කිව්වා බ්‍රදර් මම මගේ මහත්තයා ඊළඟ සුමානේ එනවා මට ජීවත් වෙන්න බෑ මම මැරෙනවා කියලා. මම සුයිසයිඩ් කරගන්නවා කියලා. ඇත්තටම එයා සුයිසයිඩ් කරගන්න ගියේ. ස්වාමීන් වහන්සේ කරුණාව තුල එයා බේරලා යන්තම් වෙනස් වුණා. නමුත් ඒකෙන් මම දැක්කේ එයාට පොඩි ඉඩක් තිබුච්ච අවස්ථාව යක්ෂයා බලවත් පාවිච්චි කරා. ඔබ දකින්න දේ ගැන, ඔබ අහන දේ ගැන, ඔබ කියන දේ ගැන ගොඩාක් පරිස්සම් වෙන්න. පොඩ්ඩක් ඉඩ දුන්නාම සාතන් ඒක අල්ලගෙන ගිහිලා ඔබ මුලා කරලා විශාල කරදරයකටපත් කරනවා. ඒ නිසා ගෙහාසි වගේ වෙන්න එපා. ගෙහාසි ඉල්ලුවේ නෑ ඔක්කොම. චුට්ටයි ඉල්ලුවේ නේද? පොඩ්ඩක් ඉල්ලුවේ. නමුත් ඒ පොඩ්ඩ තුල හරි ගොඩක් තුල හරි නෙවෙයි වැරද්දම වුණා. ඒ නිසා හොඳට මතකගෙන අපි ලොකු දේවල් කරන්නේ නෑ. මිනි මරන්න ඒ වගේ යන්නේ නෑ. නමුත් පොඩි දේ වුණත් තියෙන එක ගැන අහු වුණොත් වැරදක් වුණොත් කමාව ලබාගෙන ඒකට ඉඩ දෙන්න එපා ඉදිරියට යන්න. ඒතකොට අපි පෞද්ගලිකව නිවැරදි වෙනවා. ඊළඟට බලමු 7 වෙනි එක. මම පද 3යි තව කරන්නේ. 7 වෙනි එක. පාපයට කමාව ලබා ගැනීම. ගීතාවලිය 32:5. මෙන්න මේ දෙක තමයි හිතෝපදේශයෙන් අයින් වුණ දෙක තුන ආවේ මෙන්න මේක. පාපයට කමාව ලබා ගැනීම. ගීතාවලිය 32:5. දැන් අපි මෙතෙක් බැලුවා අපි තුල
හරියයි කියාගෙන ඉන්න තාක්කල් නිවැරදිකම වැරදි එක අපිට පේන්නේ නැහැ. කිලුටුකම හොද ගන්න නැති තාක්කල් පිරිසුදු වෙන්නේ නැහැ. වැරදි වලින් ජීවිතයට ඉඩ දෙන තාක්කල් නිවැරදි වෙන්නේ නැහැ. නිවැරදි ජීවිතයක් ලැබුණොත් තියෙන ලක්ෂණ සහ වටිනාකම අපි බැලුවා. ඒ වගේම මනුෂ්‍යයාගේ මාර්ගයේ මගේම ප්ලෑන් එක මත මම ගියොත් මට අයිති වෙන ඉරණම අපි බැලුවා. ඒ වගේම අපි බැලුවා වැරදි මාර්ගයේ ගියාම මොකද වෙන්නේ? වැරදි දේ කරනකොට පාපය ජෙනරේට් වෙනවා ඇතුලේ. නේද? පාපය ජෙනරේට් වෙනවා, වේගයෙන් ජෙනරේට් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පාපය වැල්ලා සම්පූර්ණයෙන් අපිව රෝගී වෙනවා. අපිට තේරෙන්නේ නැහැ, වෙන කිසි දෙයක් පේන්නේ නැහැ ඊට පස්සේ. පාපය කියන ලෙඩේ හැදුනාට පස්සේ කිසි දෙයක් පේන්නේ නැහැ. මම සන්තෝෂයි කියන්නේ ස්වාමීන් වහන්සේ නාමයේ ගෞරවය පිණිස ගිය ඉරිදා නෑ මේ පහුගිය ඉරිදා නෙවෙයි ඊට ඉස්සෙල්ලා සෙනසුරාදා එක අපේ පල්ලියටමයි ඔබ දන්න කියන සහෝදරේ ඒ සහෝදරයාගේ මේ කසින් කෙනෙක් තව පැත්තක ලංකාවේ දකුණු පළාතේ ඉන්න කෙනෙක්. ඉතින් එයා අවුරුදු ගාණක් තිස්සේ යම් ප්‍රතිකාර කරලා අවුරුදු 10ක් තිස්සේ ලෙඩ 10ක් විතර ඔක්කොම කොම්ප්ලිකේටඩ් ඕස්ට්‍රේලියන් ડોක්ටර් කෙනෙක්ගෙන් ගත්තා, එක එක්කෙනාගෙන් බේත් ගත්තා කියලා කිව්වා. කරලා අන්තිම තැන ඉන්දියන් ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරලා එයා කියලා දෙන අඟහරුවාදා ඉන්දියාවට යන්න. ගිය අඟහරුවාදා නෙවෙයි ඊට ඉස්සෙල්ලා අඟහරුවාදා. දැන් මෙයා ඔක්කොම ලෑස්ති කරගෙන එහෙම යනකොට මේ සහෝදරයා මේ අපේ සභාවකට අයිති සහෝදරේ ඒ සහෝදරයාට ලොකු විශ්වාසයක් තිබුණා. මේ සහෝදරයා කිව්වා නෑ අපි අන්තිම වතාවටත් මොනවා හරි කරලා බලමු කියලා. ඒ කියපු වචනෙට ඒ සහෝදරයා ආවා. ඒ සහෝදරයා ඇවිල්ලා යාඥා කරන්න යන වෙලාවේ නිදාගෙන හිටියේ. කොච්චර හරි. කොච්චර පීඩාවක්ද කිව්වා. පස්සේ කූද්දලා යාඥා කරාම ස්වාමීන් වහන්සේ යම් දෙයක් කිව්වා. උන්වහන්සේ පෙන්නවා යම් වලාකුලක්. මේක මම ගොඩාක් අයගේ දැකලා තියෙනවා මේක. යාඥා කරනවා. සමහරක් වෙලාවට මේ රෝගයට එන්නේ නැත්නම් මේ ලොකු වලාකුලක් තියෙනවා. තද වලාකුලක්. මේ වලාකුලත් එක්ක මෙයා යනකොට වෛද්‍යවරයා ගාවට වෛද්‍යවරයා මොකක් හරි දෙන එක වැරදිනවා. මෙයා ටෙස්ට් එක අරගත්තාම ඔක්කොම බැලුවාම වෙන එකක් කිව්වා. ඉතින් එක වෛද්‍යවරු එක දේවල් කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ පෙන්නවා යාඥා කරන මේ වලාකුළු ඉවත් වෙනවා. එතකොට සියල්ල නුඹට හරියාකාරව පේනවායි කියන්නේ. ජීවමාන ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මම කියන්නේ සඳුදායයි හොස්පිටල් එකට ගියාම පොඩි මේ ප්‍රතිකාරයක් කරා. පැය 2ක් විතර ICU එකේ ඉන්න කිව්වා. හවස මාතර ගියා. සම්පූර්ණයෙන්ම හොඳයි. 100%ක්ම හොඳයි. අවුරුදු 10ක තිබිච්ච රෝගය සම්පූර්ණයෙන්ම හොඳයි. ඒ මිනිස්සු පුදුම වෙනවා මොකද්ද කියලා. පුදුමයට වෙන්න දෙයක් නැහැ. මේ වලාකුළ වහලා තියෙන තාක්කල් කිසිම පුද්ගලයෙකුට පේන්නේ නැහැ. කිසිම පුද්ගලයෙකුට ඇත්ත පේන්නේ නැහැ. අපේ රෝගය වහගෙන ඉන්නවා නම් වලාකුළෙන් අපිට රෝගේ කාටවත් පේන්නේ නැහැ. අපේ ප්‍රශ්නේ වහගෙන ඉන්නවා නම් වලාකුළෙන් ප්‍රශ්නේ කාටවත් පේන්නේ නැහැ. අපේ ආර්ථික අගයකම වහගෙන ඉන්නවා නම් මේකෙන් පේන්නේ නැහැ. ඒ නිසා මේකට එකම ප්‍රතිකාරය තියෙන්නේ ජීවමාන ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වලාකුළු අයින් කරන එක විතරයි. එතකොට සියල්ල පේනවා. දැන් ඔය කතාවම මේ මිනිස්සු වෙන වෛද්‍යවරයෙක් ගාවට ඊළඟ දවසේ ගියා නම් ඒත් ඒකමයි වෙන්නේ. අර සිද්ධියමයි වෙන්නේ. නමුත් දැන් වෛද්‍යවරයාට පේනවා. මෙන්න මේක තේරුම් ගන්න සහෝදරී. මෙතන ලොකු දෙයක් නැහැ. අපිට රෝගය වේවා, අගහිඟකම වේවා මොනවා ප්‍රශ්න විවිධාකාරයෙන් ආවත් ඒ ප්‍රශ්නයට උඩින් යක්ෂයාගේ වලාකුළ තියෙනවා නම් ඒක අයින් කරාට පස්සේ සියල්ල පේනවා. ඒකට ස්වාමීන් වහන්සේ බලය දෙන්නේ කොහොමද? දේවදාසයාගේ බලවත් යාඥාව නිසා නෙවෙයි. දේවදාසයා හොඳ කෙනෙක් නිසා නෙවෙයි. ඔබේ විශ්වාසය සහ දේවදාසයාගේ කැපවීම කියන දෙකම එක්ක ක්‍රිස්තුස් වහන්සේගේ බලය ක්‍රියාත්මක වීම නිසා. අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්තම් මුකුත් වෙන්නේ නැහැ. ඔබට තනියම කරන්න බැරි නිසා තමයි ඔබ දේවදාසයෙක් ගාවට යන්නේ. ඔහු යාඥා කරන්නේ මොකටද? ප්‍රේමයෙන් ඔබට සුව වීම පිණිස. ඒ ප්‍රේමය එන්නේ කාගෙන්ද? ක්‍රිස්තුස් වහන්සේගේ. ඔබට මේක හොඳ වෙයි කියලා හිතන්නේ කොහොමද? ඇදහිල්ලෙන්. ඒ ඇදහිල්ල ඔබට එන්නේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේගේ. එහෙමනම් අන්තිමේදී මොකද්ද වෙන්නේ? මේ ඇදහිල්ල හා ප්‍රේමය එකතු වෙච්ච තැන යම් දෙයක් සිද්ධ වෙනවා. එහෙනම් අන්තිමේදී කවුද කරලා තියෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේ.
පැහැදිලිද? ඔන්න ඕකයි උතන වෙන්නේ. ඒ වගේම ගිය ඉරිදා මම ප්‍රිමා සහෝදරයක් දන්න ඇති. ගිය ඉරිදා එක සහෝදරයෙක් හිටියා එයාගේ තාත්තගේ බ්‍රේන් ටියුමර් එකක් තිබුණා. ඔව් සඳුදා කතා කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවද යාඥා කරන්න මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඔව් ඊයේ කතා කරලා කියනවා සම්පූර්ණයෙන්ම හොඳයි. දැන් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙන ඉස්සලා ගත්ත රිපෝට් එක වැරදුනාද කියලා. මේ රිපෝට් එකේ වැරදුනාද කියලා. දැන් ඔහු කියනවා ලොකු ප්‍රශ්නයක් මේ වෛද්‍යවරුන් අතර. ඇයි මේක වැරදුනාද දැන් කියලා. දැන් සම්පූර්ණයෙන් හරි. කවුද කරන්නේ? ජීවමාන ස්වාමීන් වහන්සේ. ඒස අපි විශ්වාස කරන්නේ නිකන් අර 10ක් ගැහුවාම එකක් වදින එකක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි. ඒකට හරි ගිලා මේකට හරි ගිලා ඊළඟ එකට වරදින්නේ නැහැ. හැම එකටම හරියන ස්වාමීන් වහන්සේ. හැබැයි ඊට කලින් මම මාව දකින්න ඕනේ. මම මාව දකින්න ඕනේ. මම මා තුල වෙනස් වෙන්න ඕනේ. මම අඩුපාඩු තියාගෙන ඉවරලා ගිහිල්ලා අනේ සහෝදරයා යාඥා කරන්න කිව්වොත් හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන දාන්න බෑ ආශිර්වාද. මේ මාස නරක වෙච්ච භාජනයක් ගෙනල්ලා තියෙන්නේ. කොහමද දාන්නේ? මේ ආශිර්වාද නාස්ති වෙනවා. නේද? නම් භාජනය සුද්ධ කරගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපේ විශ්වාසය සහ අපේ කැපවීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් ක්‍රියාව තුල විතරයි. අපි ළඟට බලනවා. එතකොට ඒක හොඳම උදාහරණයක් තමයි සාකේවුස්. සාකේවුස් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ගහ උඩ නැගලා හිටියාම සාකේවුස් ගාවට ගිය ගමන් මොකද උනේ? සාකේවුස් කතා කරා ස්වාමීන් වහන්සේට එන්න කියලා. සාකේවුස් ගිහිල්ලා කොට නිසා ගිහිල්ලා ගහ උඩට නැග්ගා නේද? පේන්නේ නැති නිසා සාකේවුස් නැග්ගේ. ස්වාමීන් වහන්සේ එතනට ඇවිල්ලා සාකේවුස්ට ඕනසි අන්තයි යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා බලන්න. නේද? මේ ප්‍රසිද්ධ පුද්ගලයා කවුද මේ පුද්ගලයා කියලා බලන්න. ඒක පේන්නේ නැති නිසා උඩට නැග්ගේ. ස්වාමීන් වහන්සේ කියනවා සාකේවුස් බහින්නකෝ ගහෙන්. අද මම ඔයාගේ ගෙදර තමයි කැමරට එන්නේ. සාකේවුස් මේක අදහා ගන්න බෑ. නේද? මම මේ කොට නිසා බලන්න බැරුව හිටපු මිනිස්සයා දැන් මගේ ගෙදරට එනවා. ස්වාමීන් වහන්සේ සාකේවුස් කියනවා මම කාගෙන් හරි ගත්තා නම් ඒ වගේ 4 ගුණයක් ආයෙ දෙන්න. මම සම්පූර්ණයෙන් වෙනස් වෙන්න. ඔබ වහන්සේ මට එච්චර ආදරය කරපු නිසා කියලා. මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි උන්වහන්සේට ආදරය කරන්න වෙනවා. ඊළඟට අපි දකිනවා 8 වෙනි එක රෝම 3:10 11 12. රෝම 3:10 11 12. පාපයට කමාව අවශ්‍ය වෙන්නේ කාටද? රෝම 3:10 කියනවා. ඒ ගැන මෙසේ ලියා තිබේ. ධර්මිෂ්ඨ කෙනෙක් නැත. එසේ එක්කෙනෙක්වත් නැත. නේද? එක්කෙනෙක්වත් නැහැ ධර්මිෂ්ඨයි කියන්නේ. කාටවත් කියන්නේ මම කවුරුත් නැහැ. ඒ වගේම ඉතිරි පදවල කියනවා තේරුම් ගන්නා වූ කිසිවෙක් නැත. දෙවියන් වහන්සේ සොයන්නා වූ කෙනෙක් නැත. ඇයි එහෙම කියන්නේ? අපි දෙවියන් වහන්සේ හොයනවා තමයි. ඒකයි හොඳට තේරුම් ගන්න මේ පදේ මොකද්ද කියන්නේ කියලා. අපි දෙවියන් වහන්සේ හොයනවා. අපි ආඥා කරනවා. ඔබ කියයි නෑ නෑ මෙහෙම නෙවෙයි අපි ආඥා කරනවා. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නෙත් ඒකනේ. හෙට වැඩට යන්න තියෙද්දි නේද? අද කලින් නිදා ගන්න තියෙද්දි ඇයි අපි මෙතන ඇවිල්ලා ඉන්නේ? නේද? දෙවියන් වහන්සේ සොයන නිසානේ. නෑ ඒක නෙවෙයි මේ කියන්නේ. දෙවියන් වහන්සේ සොයනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් සොයනවා කියන එක. ඒ කියන්නේ අපි තුල සම්පූර්ණයෙන්ම අපිව තේරුම් ගන්නවා කියන එක. සම්පූර්ණයෙන් අපේ දුර්ගුණ වලින් නිදහස් වෙන්න උවමනාව තියෙනවා කියන එක. තේරුණාද? ඒකයි කියන්නේ මාවම හරියට තෝරන්න කියලා. අනිත් ටැලන්ට් දීමන ඔක්කොඩම ඉස්සෙල්ලා මොකද හොයන්න ඕනේ? මාවම තේරුම් ගන්න. මගේම දුර්වලකම් තේරුම් ගන්න. මම කොතනද වැරදිලා කියන තියලා තේරුම් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ හරියට තෝරන කෙනෙක් වෙනවා. ඒ වගේම 12යි තියෙනවා. ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය. එක්ව නිෂ්ප්‍රයෝජන වූය. යහපත කරන්නෙක් නැත. එසේ එක්කෙනෙක් පමණවත් නැත. එහෙමනම් පාප කමාව අවශ්‍ය වෙන්නේ කාටද? කාටද පාප කමාව අවශ්‍ය වෙන්නේ? මට පාප කමාව ඕනේ නැද්ද? අනිවාර්යෙන් ඕනේ. නේද? අනිවාර්යෙන්. ඔබට ඕනේ නැද්ද? ඕනේ. ඒතර කාවද වෙන් කරන්න පුළුවන්? කාටද ඕනේ නැති කියලා. හැම කෙනෙකුටම පාප කමාව අවශ්‍යයි. හැමදාම අවශ්‍යයි. මරණ කල්මත් අවශ්‍යයි. හැබැයි මරුණට පස්සේ නම් ඕනේ නැහැ. නේද? ඇයි? මරුණ නිසා නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේ වෙතට යන නිසා. අලුත් වෙන නිසා. ප්‍රිය සහෝදරයා සහෝදරිය අපි මම මේ ඔබ මේ වෙලාවේ රාවතාවත්තේ දකින්නවා වගේ. යම් දවසක ස්වාමීන් වහන්සේ ගෘහේ
අපි හම්බ වෙන්න යනවා. අපි එදාටත් මෙහෙම කතා කරන්න යනවා. එදාටත් මෙහෙම සන්තෝෂ වෙන්න යනවා. තේරෙනවද? ඒ බලාපොරොත්තු අපිට තිබෙන නිසා අපි උන්වහන්සේ තුළ ප්‍රීති වෙනවා. ඒක මරණයටවත් කිසි දෙයකට වෙන් කරන්න බෑ. ඒක නිසා තමයි ඔබ මේ ඉන්නේ. ඒක නිසා තමයි ඔබ මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න. එක අවස්ථාවක අපි දකිනවා දේ වචනේ කියනවා පරිසියෙක් සහ සුංගම්මය කරන්නෙක් හිටියා. නේද? පරිසයා කියලා කියන්නේ හොඳට දේව වචනේ පිළිගන්න නේද? හොඳට විවස්ථාව පිළිගන්න කෙනෙක්. එයා ආවා. එයා එනකොට දැක්කා සුංගම්මය කරන්නෙක් කියලා කියන්නේ කවුද? රුපියල් 100ක් අරගෙන නේද? රුපියල් 50ක් පොකට් එකේ දාගෙන 50ක් දෙනවා රෝමාණ්ඩුවට නේද? හැම තිස්සෙම ඔය වගේ වැඩ කරන්නේ නේද? කවදාවත් 200ක් ගත්තොත් 200 දෙන්නේ නැහැ. 100ක් තමයි දීලා ඉතින් 100 සාක්කුවේ දාගෙන. ඒක කවුරුත් දන්නවා ඒක. අඳුරන හොරෙක් නේද? හොඳට අඳුරන හොරෙක්. හරි? accepted එක්කෙනෙක්. හැබැයි ඉතින් කරන්න දෙයක්වත් නැහැ ඉතින්. දෙන්නත් එපායි. ඉතින් ඔහොම පෙනි හොරගම් කරන කෙනෙක්. දැන් මේ මිනිස්සුත් එනවා පල්ලියට නේද? සිනගෝගේට. ඇවිල්ලා මේ පුද්ගලයා අයිනේ ඉඳන් ඇත්තටම කියනවා අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ දිහා බලන්න බෑ. මම කරලා තියෙන ජරා වැඩ නිසා නේද? මම මිනිස්සු කී දෙනෙක්ගෙන් මෙහෙම හොරකම් කරන්නේ මට ඔබ වහන්සේ දිහා බලන්න බෑ ස්වාමීනි. මම අන්ත සෞතු ජරා මිනිස්සෙක් කියනකොට මොකද වෙන්නේ? පරිසයකුත් එනවා ඒ අතරේ. පරිසය දැක්ක අර මිනිහා එනවා. කෙලින්ම පහු කරගෙන ආවා ඉස්සරහට. නේද? ඉස්සරහට ගිහලා ඉස්සරහට මොටර් එක ගාවට ගිහලා මම ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ මිනිසෙක්. මම දවසට සතියේ දෙපාරක් නිරාහාරව ඉන්නවා. නේද? මේ වගේ දේවල් කරනවා මෙහෙම කරනවා මේ දේශනා කරනවා ඔක්කොම කියලා නේද? එතන මම හරි හොඳ ධර්මිෂ්ඨ මිනිස්සෙක්. අර කියනකොට ඇහෙනවා අර පිටිපස්සේ ඉන්න මිනිහා අඬනවා. අනේ ස්වාමීනි කියලා අඬනවා ඇහෙනවා. එතකොට මොකද කියන්නේ? මම අර පිටිපස්සේ ඉන්න මිනිස්සයා වගේ නෝ නේද? ඒකත් කියලා ආඥා කරනවා. අර පිටිපස්සේ ඉන්න සුංගම්මය කරන්නා වගේ නෝ දේවචනේ එහෙම සඳහන් වෙනවා. ඒ වගේ නෙවෙයි මම කියලාත් කියනවා. මේ ස්වාමීන් වහන්සේ අහනවා කවුද පසුතැවිලි වෙලා ගෙදර යන්නේ කියලා. සුංගම්මය කරන්නාද පරිසියාද? උන්වහන්සේ පැහැදිලිව කියනවා සුංගම්මය කරන්නා පසුතැවිලි වෙලා ගෙදර යනවා. පරිසියා පාපේ මැරෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ යටහත් පහත්කම විතරයි. අපිට කාටවත් කියන්න බෑ අපි ධර්මිෂ්ඨයි කියලා. අපි හැම කෙනෙක්ම දුර්වලයි. ඒ නිසා අපි ඒක තේරුම් ගත්තොත් උන්වහන්සේ අපිට උදව් කරනවා ටික වැටි ඉස්සරහට යන්න. අන්තිම වශයෙන් අපි බලනවා ගීතාවලියේ 19:12 සිට 14. කොහොමද අපි හැකිතාක් නිවැරදි වෙන්නේ? අපි දන්නවා අපි වැරදි කරන බව. අපි දන්නවා හැමතිස්සෙම අපි හරි කියලා අපි හිතන බව. අපි දන්නවා කිලුටුකම තිබුණත් අපි සමහරක් වෙලාවට ඒ හොදන්න නැතුව එහෙමම ඉන්න බව. අපි දන්නවා වැරදි වලින් පිරි ජීවිතයක් සමහරක් වෙලාවට අපිට තියෙන බව. අපිට අමතක වෙන දේවල් තියෙනවා. වැරදි මාර්ගයෙන් ගිහිල්ලා අපි ඇලෙන අවස්ථා තියෙනවා. ඒ ඔක්කොමත් තියෙද්දි අපි කොහොමද පුළුවන් තරම් නිවැරදි වෙන්නේ? ඊට වඩා අද නිවැරදි වෙන්නේ කොහොමද? අදට වඩා හෙට නිවැරදි වෙන්නේ කොහොමද? අර ටයර් කම්පැනි එකක දාලා තියෙනවා රීබිල්ඩ් කරාට පස්සේ දැන් අපි පෙරටත් වඩා සවිමත් කියලා. නේද? පෙරටත් වඩා සවිමත් කියලා කියන්නේ ඉස්සරටත් වඩා දැන් හොඳයි කියලා. නේද? කොහොමද අපි අලුත් වෙන්නේ? ඊට වඩා අපි self evaluation එකක් තියෙන්න ඕනේ අපිට. මම ගිය අවුරුද්දේ කොහොමද දැන් කොහොමද? නේද? ගිය අවුරුද්දේ මම ඉතා හොඳට ඉඳලා දැන් වැටිලා නම් මට කියන්න බෑ නෑ මම ඒ කාලේ ආඥා කරනකොට හොඳයි මෙහෙම. ඒ වැඩක් නෑ. ඉතිහාසයේ වැඩක් නෑ. අද දවසේ මම දුර්වල නම් මොකද මම කරන්න තියෙන්නේ? දන ගහලා ආඥා කරලා නිවැරදි වෙන එක. එතනින් එහාට යන්න බෑ. ඒස අතීතයේ මගේ හොඳකමවත් ඒක මට වැඩක් නෑ. දැන් මම වැරදි නම් දැන් මම හදා ගන්නවා. දැන් මම ජීවත් වෙන්න ඕනේ ඉතින්. කොහොමද අපි හැමතිස්සෙම නිවැරදිව ගමන් කරන්න හැමතිස්සෙම නිවැරදි වෙනව නෙවෙයි. නිවැරදි වෙමින් යන්න උත්සාහ කරන්නේ කොහොමද? මෙන්න මේකේ තියෙනවා ගීතාවලිය 19. ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරද වලින් මා නිදොස් කළ මැනව. එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුව වැළැක්වුව මැනව. ඒවා මා කෙරේ අධිපතිකම් නොකරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි. ඔන්න නිර්දෝෂ වෙන විදිය. එවිට මම නිර්දෝෂ වන්නෙමි. මහත් අපරාධයෙන් නිදොස් වන්නෙමි. ඔන්න ෆෝමියුලා එක. ඔන්න කොහොමද වෙන්නේ?
ආයත් දුව උඩේක දාන්න. ස්වකීය වැරදි දැනගත හැකි කාටද? කාටද තමුන්ගේ වැරදි දැනගන්න පුළුවන්? අපිට පුළුවන්ද යාඥා කළා කියන්න ස්වාමිනේ මගේ උත්සාහයෙන් මම මෙනේ කරනවා ගිය අවුරුද්දේ මම මේක කරා පුළුවන්ද හොයන්න? කවදාවත් හොයන්න බෑ. අපි කරපු වැරදි ටොන් ගණන් තියෙනවා. නේද? හොයන්න බෑ. එහෙමනම් ඒක දැනගන්න පුළුවන් කාටද? ස්වාමීන් වහන්සේට කියන්න ඕන නේ ස්වාමිනේ මගේ පාප කමා කරව වහන්සේ මට නැවත පව කරන්න ඉඩ දෙන්න. මගේ සියලු පාප පෙන්වලා දීලා ඒවා නිදහස් කරන්න කියලා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි එඩිටරව පව කිරීමේ. සමහරු බ්‍රේව්ලි ගිහලා නේද? හරිය සන්තෝෂෙන් ලොකු කමට ගිහලා පව කරනවා. නේද? අපේ ඉස්කෝලේ එක ළමෙක් හිටියා ඒ දවස්වල අපි ඉතින් හැමෝම ඉතින් දන්නවනේ ස්කූල් කට් කරලා ඉතින් පැනලා යන්න ආසයිනේ නේද? එහෙම එකක් තියෙනවනේ ඒ කාලේ. ඉතින් කොහොම හරි අර පනින්න යනකොට බයයි ඉතින්. ප්‍රිෆෙක්ට්ස්ලා ඉන්නවනේ. අර එහෙන් ගිහලා අහු වුණොත් කියලා බයයි. එක ළමයෙක් කියනවා නෑ බය වෙන්න දෙයක් නෑ කියලා මිනිහා එඩිටරව පව් කරනවා. මිනිහා පොත් ටික අරගෙන කෙලින්ම යනවා. මිනිහා ආදර්ශයක් දෙනවා අපිට. මෙහෙම තමයි ස්කූල් කට් කරන්නේ කියලා. සමහරක් අය එහෙමත් කරනවා. අපිට පෙන්වනවා මේව බය වෙන්න එපා. ඕක වරදක් නෑ. ඕක හරි කියලා. සාධාරණීකරණය කරනවා. එස පව් කියන එක සාධාරණීකරණය කළා ඒක කරන්න කියලා උගන්වනවා. ඒ නිසා මතක තියාගන්න එඩිටරව පව් කරන්න එපා. අපිට වැරදින්න පුළුවන් නේද? අපි කරගෙන යනකොට වැරදිනවා. වැරදුනහම කමාව ඉල්ලන්න. නමුත් දැන ප්ලෑන් කරලා හිතලා වැරදි කරන්න එපා. එතකොට ස්වාමීන් වහන්සේ තුල ඔබ දුර්වල වෙනවා. ඒකට මට ඉඩ දෙන්න එපා කියලා කියනවා කවුද? ඒක මාව වැළැක්වුව මැනව. ඒවා මා කෙරේ අධිපතිකම් නොකරේවා. ඔබ යම් දෙයක් බලාගෙන ඉන්නකොට මේ මානසට යම් දෙයක් එනවනම් ඒ තුල ඔබ ඇලෙනවා වගේ තේරෙනවනම් ඔබේ මාර්ගය ඇද වෙනවා වගේ පේනවනම් එඩිටරව පව් කිරීමෙන් ටක් ගාලා අයින් වෙන්න එතනින්. ස්වාමීන් වහන්සේ කියන්නේ අනේ ස්වාමීනි මෙතනින් මා වයින් කරන්න කියලා. තේරුණාද? ඔබ හැමතිස්සෙම ඔබේ ඉන්ද්‍රියන් ස්වාමීන් වහන්සේට බාර දෙන්න. ඔබේ අවයව බාර දෙන්න. ඔබේ ඇස් බාර දෙන්න. ඔබේ කන් සිතිවිලි බාර දෙන්න. උන්වහන්සේ පාලනය කරනවා ගානට. කොහොමද පාලනය කරන්නේ? එහෙම වෙනකොට ටක් ටක් ගාලා අලාම් එකක් එනවා. ඩික් 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 ගාලා එනවා ඇතුලේ. හරි? මොකද්ද වැඩ කරන්නේ? හෘදේ සාක්ෂිය. ඔබ හිතලා බලන්න මේසයක් උඩ තියෙන හරි ප්‍රසන්ට් එකක්. ඔබට කියනවා මේක ගන්න එපා කියලා. පළවෙනි දවසේ ගිහලා ගන්න යනකොට මොකද වෙන්නේ? හෘදේ සාක්ෂියට ඩික් ඩික් ගාලා වැඩ කරනවා නේද? අමාරුයි නේද ගන්න? හැබැයි දෙවෙනි දවසේ ගන්නකොට මොකද වෙන්නේ? ටිකක් හිමින් වැඩ කරන්නේ නේද? ටිකක් බයක් තියෙන. තුන්වෙනි දවසේ වැඩ කරන්නේ නැහැ. හතරවෙනි දවසේ නිකම්ම ගිහිලා ගන්න. පස්වෙනි දවසේ ප්‍රැක්ටිස් එකක් වෙනවා. හයවෙනි දවසේ එහෙම කරන්න කියලා දේශනා කරනවා. හරි? අන්තිමේදී ඔබ කියනවා නෑ මේ හරි මමත් කරන්නේ එහෙම තමයි ඔබත් එහෙම කරන්න කියලා. නේද? අන්න එතනට ආත්මය මැරෙනවා. ආත්මය මැරෙනවා. ආත්මය වැඩ කරන්නේ නැතුව යනවා. දුර්වල වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉඩ දුන්නොත් ඕක කොහොම යනවා. ඒ නිසා මතක තියාගන්න අන්තිම වශයෙන් මෙන්න මේක මතක තියාගන්න. මේක මම පොඩි දෙයක් ඔබට කියන්නම්. එක පොඩි ළමයෙක් හිටියා. මේ ළමයා දවසක් බස් එකට නැග්ගා. නැගලා මේ බස් එකේ යනකොට තව වයසක 100 කෙනෙකුගේ ආච්චි කෙනෙකුගේ ඉන්න සීට් එකේ එහා පැත්තේ හිටියා. මේ ආච්චි සිය යන පුතා ඔයා කාත් එක්කද යන්නේ? මං තනියම යන්නේ. මේ හැතැම්ම 200ක 300ක දුර ගමන. තනියම? ඔයා මේ අවුරුදු 7ක 8ක ළමයෙක්නේ. කොහොමද යන්නේ? නෑ මම බස් එකේ නැග්ගාම බස් එක බහින තැන අම්මා ඉන්නවා. එතන නවත්තන මම දන්නවා තැනක් එතනින් අම්මා ඉන්නවා. අම්මා මාව ගෙදර ගෙනියයි කියලා දැන් ටිකක් වෙලා යනකොට මේ ළමයා නිදි. ඊපස්සේ ආයෙ නැගිටින්න පස්සේ ආයනවා. දැන් පුතා ඔයාට නිින්ද ගියොත් එතනදී මොකද වෙන්නේ? ඊපස්සේ මේ ළමයා hina වෙනවා. ඊපස්සේ අම්මට එතනට එන්න බැරි වුණොත් වෙලාවට බස් එක එතනට එන වෙලාවේදී මම කියනවා මං කන්ඩක්ටර්ට කියලා තියෙනවා. කන්ඩක්ටර්ට නිින්ද ගියොත් එහෙම අමතක වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔයා කොහේ හරි ගිහලා අතරමං වෙයි නේද කියලා. එලා මම hina වෙලා කියනවා. මම කොහොම හරි ගෙදරට යනවා. මම දන්නවා මම ගෙදරට යන බව. ඇයි? මගේ තාත්තා තමයි බස් එක එලවන්නේ. තාත්තා එතනින් නවත්තුවේ නැත්තම් ආයෙ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බස් එක පාක් කරනවා. එතකොට මම ගෙදරට යනවා.
ඉතින් මට බය වෙන්න දෙයක් නැහැ. මේක වැරදුනත් අරක වැරදුනත් මේක වැරදුනත් මම ගෙදර යනවා. ප්‍රිය සහෝදරය සහෝදරි ඔබත් මමත් ගෙදර යනවා. ගෙදර යන ගමන් නෙවෙයි. කාගිල්ස් එකට නෙවෙයි. අපේ මහ ගෙදරට යනවා. ප්‍රේස් ද ලෝඩ්. ඒ යන ගමනේ තමයි මේ අපි යන්නේ මේ දැන්. ඒ යන ගමනේ පොඩි වෙලාවක් මේ රාවතවත්ත පල්ලිය දැන් නැවතිලා ඉන්නවා. අපි මේ යන ගමනේ. ඇයි පෙට්‍රල් ගහගන්න. හරි? එනිසා අපි ගමනක් යනවා. එනිසා මේක පරාජය ගමනක් නෙවෙයි. ජයග්‍රහණයේ ගමනක්. අපේ තාත්තා තමයි බස් එක ගෙනියන්නේ. එනිසා පොඩි දේවල් වලදී හිතෙන්න බුණා මේක උනේ නැහැ අරක උනේ නැහැ. අමතක කරන්න සියල්ල ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබවත් මාවත් ගෙනියනවා. ඒ නිසා මේ දරුවගේ කතාව අපේ ජීවිතේට ශක්තියක් වේවි. අපි ඊටාම කුඩා දරුවන් වගේ නිහතමානී කමෙන් අපි විශ්වාස කරමු ස්වාමීන් වහන්සේ අපේ පියා. මගේ හොඳ කමක් නිසා නෙවෙයි, මම ගොඩාක් යාඥා කරන නිසා නෙවෙයි. මම ඊටාම දුර්වල මිනිස්සෙක් නිසා, උන්වහන්සේ මගේ තාත්තා නිසා, මට ආදරය නිසා, මාව මිලදී ගත්ත නිසා, මාව සදාකාලට ආරක්ෂා කරගෙන තිබෙන නිසා අන්නේ වාරයෙන්ම මම ගෙදර යනවා. අපි සියලු දෙනා ඒ ගෙදරට යනවා. ඒ නිසා අපිට වෙන කවුරුත් දිහා බලන්න ඕනේ නැහැ. පළවෙනි දේ තේරුම් ගමු. මම හැම විටම නිවැරදිද? මම හැම විටම වැරදි. නමුත් මාව හැම විටම නිවැරදි කරන පුද්ගලයෙක් මාත් එක්ක ඉන්නවා. මම ඔහු සමග සම්බන්ධ වෙලා යනකොට මොකද වෙන්නේ? මම වැටි නිවැරදි වෙමින් යනවා. අන්නේ සහතිකය මට ඔබට මට තියෙනවා. ඒක තමයි අද දවසේ ලෙසන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. සමිඳුනි මාව පෙන්වන්න කිව්වම පළවෙනි එක පෙන්වන්නේ මම හැම විටම නිවැරදි නෙවෙයි කියන සත්‍ය උන්වහන්සේ උගන්වන්න කියන. ඊළඟ දවසේකට යන්න ඉස්සෙල්ලා ඔබ මේක මම පොඩි පුළුවන් වුණොත් නෝට් එකක් එවන්න. සුමිත් සහෝදරයාට ඊමේල් කරන්න. පුළුවන් අයට යවන්න අනිත් අය කොපි කරගන්න. එතකොට ඊළඟ දවසේ පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේක දැනගෙන ඉන්න, කියවගෙන ඉන්න. අඩු ගානේ මම ගොඩාක් ඔබට මේ රෙෆරන්සස් දීලා නැහැ. හරියට 9යි දීලා තියෙන්නේ. මේ පද 9 කියවගෙන ඉන්න. මේ පද 9 කියවගෙන ඉන්න. ඒකත් එක්ක ඊළඟ ගමන යමු. අද දවසේ මේ වෙලාව මම ඔයගොල්ලන්ට ආඥා කරන්නට යනවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. එක එක්කෙනාට වෙන වෙන මේ ආඥා කරන්නේ නැහැ. ආත්මනාසේ මඟ පෙන්වීම තුල අපි පොදු ආඥාවක් දැන් කරන්නට යනවා. ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පීඩාකාරී ස්ථානයේ හෝ නැත්නම් අධ්‍යක්ෂවල හරි ඔබ ප්‍රකාශ කරන්න ඔබේ සුවය හෝ ප්‍රශ්නය හෝ මොකක් හරි දෙයක් ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා දැන්. හරි? උන්වහන්සේ දෙයක් කරන්නට යනවා. ඒ වගේම මම තව සුමිත් සහෝදරයා කිව්වා මේකෙන් පස්සේ මේ යාඥාවෙන් පස්සේ අපි මේ ස්ථානයේ කාණ්ඩයක් එනවා එක එක්කෙනා යාඥා කරගන්න ඉරිද දවසේ ස්වාමීන් වහන්සේ මට මගක් දීලා තියෙනවා තව කණ්ඩායමක් පුහුණු කරන්න කියලා එකට. ඉතින් සමහරක් අය කැමැත්තෙන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් යාඥා කරනවා. ඔබත් ඉදිරියේදී කැමති නම් අපි දවස් 7ක් මෙහෙම යාඥා කරන්නට යනවා. ඔබ කැමති නම් ඉදිරියට එන්න. ඔබ ඒ වෙනුවෙන් යාඥා කරන්න. ඔබත් වගකීමක් බාර ගන්න. මොකද ස්වාමීන් වහන්සේගේ ගොයම බොහෝ තියෙනවා. ගෝවීන් ඊටම අඩුයි. ඒ නිසා ඔබ කැමති නම් ඔබ ඉදිරියට එන්න. ඒ ගෙනුත් යාඥා කරන්න. අපි ඉස්සෙල්ලා යාඥා කරමු ඔබ සියලු දෙනා වෙනුවෙන්. ස්වාමීන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේ අපිව පෙන්වන නිසා උන්වහන්සේ ස්තුති කරලා අපි ආඥා කරමු. ශුද්ධ බලවත් දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් අපි ආඥා කරනවා ස්වාමිනී. අපේ හොඳකමක් යහපත්කමක් නිසා අපි ආඥා කරනවා නෙවෙයි පියාණෙනි. අප උසස් නිසාවත් අප හොඳ නිසාවත් නෙවෙයි පියාණෙනි. අප අන්තිම දුර්වලයන්ව සිටියදීම ඔබ වහන්සේ තවමත් දුර්වලකම් තිබියදීම තවමත් වැටමින් ගමන් කරද්දීම ඔබ වහන්සේ නිවැරදිව කෙලින් ගමන් කරන ස්වාමීන් වහන්සේ නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා පියාණෙනි.